හිතන්නකෝ ඔයා කෙනෙක්ට ආදරය කරනවා. හැබැයි හැම මොහොතෙම ඔයා එයාට ආදරය කියන්නේ යද්දී ඒක කියන්නාට බය හිතෙනවා. මේ නිසා ඔයා ආදරය කරන අය ඔයාගෙන් ඈත් වෙනවා. කොල්ලෙක්ගේ හදවත කියන්නේ හරියට හේතු නැතුව නතර වුණු පරණ ඔල්ලෝසුවක් වගේ. ජීවිතේ ඉස්සරහට යන්න ඕන නිසා වෙලාව කොච්චර ඉස්සරහට දිව්වත් එයාගේ හදවත ඇතුලෙන් කැරකෙන කටු නතර වෙලා තියෙන්නේ එයාගේ මුළු ආත්මයෙන්ම ආදරය කරපු ඒ එකම එක මොහොතලක විතරයි. අපේ ජීවිතවල සමහර ආදර කතා තියෙනවා කවදාවත් එළියට නොකියපු. ඒත් හිත ඇතුලේ අන්තිම හුස්ම වෙනකම්ම නිහඬව ජීවත් වෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න යන මොහොතේම හිතේ යටම අඩියේ නතර වෙලා තිබ්බ ඒ ආදරේ ආපහු ඇවිත් ඔයාගේ හදවතට තට්ටු කළොත් ඔයා මොකද කරන්නේ? Tamanව පණටත් වඩා හදා වඩාගත්තු මාමගේ ගෞරවය රැකගෙන පිටතින් hina වෙනවද? නැත්තම් ඒ හැමදේම අතහැරලා තමන්ගේ හදවතේ ඇත්තම ආදරය හොයාගෙන දුවනවද? ඉදයම් මුරලි කියන්නේ අතීතයේ අතරමං වුණු සුන්දර ප්‍රේමයක්. පිස්සු යාළුවන්ගේ නොමැකෙන මතක හා නොකියවුණු කැපකිරීම මැද හදවත අඩද්දි මූණෙන් hina වෙන්න සිද්ධ වුණු තරුණයෙකුගේ සංවේදී මතක ආවර්ජනයකට. ඉතින් අද අපි කතාවට යමු. චිත්‍රපටය පටන් ගන්නවත් එක්කම පෙන්වන්නේ අභ්‍යවකාශයේ ඉන්න සෑම්ට එයාගේ ගෙදරින් කෝල් එකක් එනවා. ඒත් එක්ක මාස කීපයකට කලින් වෙච්ච දේ පෙන්නනවා. ඉතින් ලොකු විවාහ උත්සවයක් තියෙනවා. ඒ විවාහ උත්සවේ තියෙන්නේ අපේ හීරෝ වෙනුවෙන්. අපේ හීරෝගේ නම ඉදයා. මේ ඉන්නේ ඉදයාගේ මාමා. ඉදයාට මේ යෝජනාව කරන්නේ මාමා. ඉතින් මනමාලිගේ තාත්තා ඇවිත් මාමාගෙන් අහනවා ඉදයා තාම කතා කරන්නේ නැත්තේ ඇයි කියලා. අනේ ඉතින් මාමත් බොරු ගොඩක් කියලා මේ අයට කියනවා ඉදයා ෆ්ලයිට් එකේ ඉන්නේ. ඉක්මනට එයි. ඔයාලා වෙඩින් එකේ ඉතුරු වැඩ ටික බලන්න කියලා. මේ වෙනකොට මනාලයා මංගල මණ්ඩපේ ඉන්න ඕන වෙලාවේ. ඒත් එයා ඉන්නේ ඇමරිකාවේ. මාමට ඉදයා ඊටම කෝල් අරගෙනත් නැහැ. මාමා මේ නිසා ගොඩක් කලබල වෙලා ඉන්නේ. මාමා ඉදයාගේ යාළුවෙක්ට කතා කරලා කියනවා කෝල් එකක් අරන් බලපන් කියලා. ඉතින් කෝල් එක කෙලින්ම යන්නේ නිව්යෝක් වලට. ගෙදර ඉන්න යාළුවෝ හොදට බීලා නිදාගෙන තමයි ඉන්නේ. මාමාගේ කෝල් එක ආන්සර් කරපු ගමන් යාළුවෙක්ට මාමා හොදටම බනිනවා කසාද ගැන කියලා. ඒත් ඉතින් අවසියෙන් ඉන්න යාළුවා අහන්නේ මොන කසාද ගැනද කියන්නේ කියලා. කේන්ති යන මාමා හොදටම බනිනවා. ඒත් එක්කම යාළුවෝ ටික ඉදයා හොයන් එන්දී ඉදයා ලෑස්ති වෙලා ඉන්නවා එයාපෝට් එකට යන්න. ඉතින් යාළුවොත් ඉක්මනට බෑග් පැක් කරලා ඇමරිකාවේ ඉඳන් චෙන්නයි යන්න පළවෙනි ගුවන් යානයට නගිනවා. අන්තිමට ප්ලේන් එකට නැගලා සීට් එකේ ඉඳගත්ති පොඩි ප්‍රශ්නයක් එනවා. එහා පැත්තේ සීට් එකේ හිටපු කෙනාගේ ෆෝන් එකයි ඉදයාගේ ෆෝන් එකයි පැටලෙනවා. ඉදයා වොෂ්රූම් එකට යන්න ෆෝන් එක අරන් යද්දි යාළුවෙක් කියනවා උඹත් ඵලයක් නැත්තම් මේ වෙලා තියෙන දේවල් එක්ක අරු එළියටම පණී කියලා. ඉදයා ගොඩක් හොදින් වගේ පෙනුනත් එයා ලොකු දුකක් හිතේ හිර කරගෙන තමයි ඉන්නේ. අනේ ඉතින් එයාගේ සීට් එකේ එහා පැත්තේ ඉන්නේ ලොකු බිස්නස්මන් කෙනෙක්. එයාගේ නම සූර්යා. එකපාර කෝල් එකක් ආපු නිසා කෝල් එක ආන්සර් කරන සූර්යා ට කනේ ඇගිලි ගහගන්න ඉදයාගේ මාමා හොඳටම බනිනවා. මාමා හිතන්නේ ඒ ඉදයා කියලා. ඉතින් ඉදයා ආවම එයාගේ ෆෝන් එක දෙන්න කියලා සූර්යා කියනවා. ඉදයා පුදුම වෙලා කියනවා ෆෝන් එක දෙන්න බෑ. ප්‍රයිවට් දේවල් ගොඩක් තියෙනවා කියලා. අනේ සර් ඔයාගේ ෆෝන් එක නෙමෙයි සර්. මගේ ෆෝන් එක තමයි මම ඉල්ලන්න කියලා කියනවා. එතකොට ඉදයාට තේරෙනවා ෆෝන් දෙක පැටලිලා කියලා. ඉදයා සමාව ඉල්ලලා ෆෝන් එක දෙනවා. සූර්යා ඉදයාගෙන් අහනවා මාමා ටිකක් ෂෝට් ටෙම්පර්ඩ් කෙනෙක්ද කියලා. ඉදයා කලබල වෙලා අහනවා මාමා කෝල් කළාද කියලා. එයා මොනවද කිව්වේ කියලා. සූර්යා කියනවා හරිම ලස්සන වචන වලින් කියන්න ඕන ඔක්කොම ටික කියලා තමයි ඉන්නේ කියලා. හෙට වෙඩින් එකට ඔයා වෙලාවට ආවේ නැත්තම් කපලම දානවා කිව්වා කියලා. ඒක අහන් ඉඳලා යාළුවෙක් කියනවා සර් ඉදයාගෙන් අහන්න හෙට කසාද තියාගෙන ඇයි එයා තම ෆ්ලයිට් එකේ ඉන්නේ කියලා. සූර්යා කියනවා පරණ කතාව කියන්න කෙනෙක්ව අල්ලගන්න නේද යන්නේ. මට නම් ඕවට වෙලාවක් නැහැ. ඒත් ඉතින් ඉදයාගේ යාළුවෝ නිකන් ඉදේද කොහොම හරි ඉන්ට්‍රස් කරනවා ඉදයාට වෙච්ච ආදර කතා දෙකම කියන්න. එයාලා කියනවා ඉදයාට ආදර කතා දෙකක්ම තිබ්බා. පළවෙනි එක නම් පැය විනාඩි 23ක් වගේ යයි. දෙවෙනි එකට නම් විනාඩි 20ක් විතර යයි. මුළු කතාවටම පැය දෙකයි විනාඩි 45න් වගේ කියන්න පුළුවන් කියලා. වෙන මොනවා කරන්නද? සූර්යා කියනවා කතාව පටන් ගන්න කියලා. කතාව අවුරුදු ගණනක් ආපස්සට යනවා. ඉදයාට හොඳම යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඉදයා කතාව කියනවා.
අපි 80 90 ගණන්වල ඉපදුණු ළමයිස අපි ජීවත් වුණේ ලෝකෙ මෙච්චර හයියෙන් දුවන්න කලින්. හරිම හෙමින් ගෙවිච්ච කාලෙක. නිකන් හිටියත් හිතට පුදුම සතුටක් තිබුණේ. ඒ කාලේ සතුට කියන්නේ මහ ලොකු දේවල් නෙමෙයි. රැට උඩුමහලේ නිදාගෙන අහස දිහා බලන් ඉන්න එක. හිතේ කිසිම බරක් නැතුව නිකන් ඉන්න එක. ඒ කාලේ යාළුවෙක්ට කතා කරන්න DP නෑ. ස්ටේටස් නෑ. ගෙදර දොරට තට්ටු කරලා එළියට එන්න කියන තරම්ම සරලයි. කැෆේස්, ෆිල්ටර් කොෆිස් මේ මුකුත්ම නැහැ. රුපියල් 5 අයිස් පැකට් එකක් තිබ්බනම් ඒක තමයි අපේ මුළු ලෝකයම. බයිසිකලයක් පැද්දත් රජෙක් රජිනක් වගේ ලොකු ගැම්මක් දැනුණා. පාරේ විදුලි කණු පත්තු වෙනකොට තමයි අපේ ඩෙඩ්ලයින් එක ආවේ. දැන් ගෙදර යන්න වෙලාව හරි කියලා. ඒක හරියට අපේ ළමාවියට දීපු ආරක්ෂාවක් වගේ. අපි S2 දැක්කා තාක්ෂණය දියුණු වෙන හැටි. ලෑන්ඩ්ලයින් එකේ රින් සද්ද ඉදන් අද කාලේ සෝෂල් මීඩියා වල සීන් ස්ටේටස් වෙනකම්ම අපි හැම දෙයකටම පුරුදු වුණා. ඒත් අපේ ලෝකය හරිම ලස්සනයි. අපිට තාමත් මතකයි වැස්ස සුවඳ, තෙත වැලි සුවඳ, ලොකු පිටණි. හවස් වෙනකොට අම්මා ගෙදර එන්න කියලා දාන සද්දේ. අන්න ඒවයි අපේ සැබෑම රින්ග්ටෝන් උනේ. අපි ඒ අතීතයයි මේ වර්තමානයයි කියන ලෝක දෙකම දරාගෙන ජීවත් වුණා. VHS ටේප් එකේ ඉඳන් අමතක නොවන කොච්චරනම් මතකයන් තියනද? ඒ කාලේ ආපහු ලැබෙන්නේ තමයි. ඒත් ඒ මතකය කවදාවත් අපෙන් ඈත් වෙන්නේත් නෑ. ඒක තාමත් අපි ඇතුලේ තියෙනවා. අපේ හිනාව ඇතුලේ. අපේ මතකයන් ඇතුලේ. පරණ සින්දුවක් ඇහෙද්දිත් අදටත් හදවත ගැහෙන ඒ නොමැකෙන හැඟීම් ඇතුලේ. ඇත්තටම අපි තමයි ඒ අන්තිම සරල ජෙනරේෂන් එක. හැබැයි අපි තමයි පළවෙනි මැජික් ජෙනරේෂන් එකත්. ඉතයට පුංචි කාලේදීම අම්මයි තාත්තයි දෙන්නම නැති වෙනවා. ඒ නිසා එදා ඉඳන් අද වෙනකම්ම එයාගේ අම්මත් තාත්තත් හැමදේම වෙන්නේ එයාගේ මාමා. මාමා හරිම ආදරෙන් තමයි එයාව බලාගෙන තියන්නේ. ඒ ආදරේ ටිකක් වැඩි වුණ නිසාද මන්දා ඉදා පුංචි කාලේ ඉඳන්ම කිසිම වගකීමක් නැති සෙල්ලක්කාර කොල්ලෙක් විදියට හැදෙන්නේ. හැබැයි මේ සෙල්ලම් සාමාන්‍ය ඒවා නෙමෙයි. දවසක් ඉදයා යාළුවේ පරක්කු වෙලා ඉස්කෝලේට එනවා. ඒක සර් කෙනෙක්ට අහුවෙලා බැන බැන ඉන්නකොට ඉදයාව බේරගන්න එන්නේ ඉදයාගේ ක්‍රෂ් එක. අඩි 2ක් උස නැති වුණාට මොකද ඉදයාගේ ක්‍රෂ් එක එයාගේ ඉංග්‍රීසි මිස් ගීතා. ගීතා මිස් ඇවිත් එයාලව එතනින් බේරගන්නවා. ඉදයා කියන්නේ යාළුවෝ කියන හැමදේම ඇත්ත කියලා විශ්වාස කරන කෙනෙක්. යාළුවෝ කියන දතක් වැටුනොත් ඉක්මනට ඒක කාටවත් නොකිය වලලන්න ඕන. නැත්තම් දත් දෙන්නේ. කොමඩු වල ඇට කෑවොත් බඩේ පැලවෙනවා. ඔළුවේ සුලි 2ක් තිබ්බොත් කෙල්ල දෙන්නේ බදිනවා. මේ හැමදේම යාළුවෝ කියද්දි මෝඩ ඉදයා ඒවා ඇත්තමයි කියලා විශ්වාස කරනවා. හැබැයි ඉදයා ගීතා මිස්ට නම් ගොඩක් ආදරය කරනවා. දවසක් ගීතා මිස් අහනවා මේ අවුරුද්දේ වාර්ෂික උත්සවයට කවුද සහභාගී වෙන්නේ කියලා. යාළුවෝ දෙන්නා කතා වෙන අතුස්සන් නැතුව ඉන්න. ස්ටේජ් එකට ගිහින් නෝන්ඩි වෙන්න බැරි නිසා. ගීතා මිස් ආදරෙන් කෙලින්ම ඉදයාගෙන් අහනවා ඉදයා ඔයා සහභාගී වෙන්නේ නැන්ද කියලා. ඉදයා සතුටින් කියනවා මම සහභාගී වෙන්නම් මිස්. එහෙම කියලා නිකන් ඉන්නතෝ කියනවා යාළුවෝ දෙන්නත් එනවා කියලා. වෙන කරන්න කිසි දෙයක් නැති නිසා යාළුවෝ දෙන්නත් අකමැත්තෙන් වුණත් කැමති වුණා. දවසක් ඉදයා යාළුවෝ ටීවී බලනකොට කිස් කරන සීන් එකක් දකිනවා. ඉදයා ඒක දැකලා අහනවා ඒ මොනවද ඒ කරන්නේ කියලා. යාළුවෙක් කියනවා බබාලා හදන්න ප්ලෑන් කරනවා කියලා. ඉදයා අහනවා බබාලා ඉපදෙන්නේ කොහොමද කියලා. ඒ වෙලාවේ යාළුවෙක් ලොකු දාර්ශනිකයෙක් වගේ කියනවා කෙල්ලෙකුයි කොල්ලෙකුයි කිස් කළාම තමයි බබාලා හම්බෙන්නේ කියලා. මේ දේ කොයි එකට සචින් අයියාගෙන් අහන්නම් කියලා ඉදයා හිතනවා. සචින් කියන්නේ මේගොල්ලන්ගේ සීනියර් කෙනෙක්. ඉතින් සචින් කියනවා අයියෝ උඹලා ඒකවත් දන්නේ නැද්ද? උඹලා මගේ ජූනියර්ස්ලා කියනත් ලැජ්ජයි. කෙල්ලෙකුයි කොල්ලෙකුයි කිස් කළාම බබාලා හම්බෙනවා කියන කතාව ඇත්ත. විද්‍යාවම උඩු යටිකුරු කරන මේ තියරි එක ඉදයත් විශ්වාස කරනවා. ඒ අතර වාර්ෂික උත්සවයක් තියෙනවා. ගීතා ටීචර් තව ටීචර්ස්ලා කිහිප දෙනෙකුයි ළමයි පර්ෆෝම් කරන ඒවා බලන් ඉන්නවා. හැමෝම එක එක ඇඳුම් ඇඳලා තමන් ගැන ඉන්ට්‍රොඩියුස් කරනවා. ඉතින් ඊළඟ chance එක එන්නේ ඉදයට. ඉදයා ඉන්නේ ගගනගාමියෙක් විදියට. ඒ ස්ටේජ් එකට නැගලා මිනිස්සුම දැකලා ඉදයා හොතටම බය වෙනවා. ඒක දැකලා ගීතා මිස් ඉදයා දිහා බලලා කියනවා මම මෙතන ඉන්නේ. ඔයා බය වෙන්න එපා කියලා. ඉදයා ලොකු ශක්තියකින් තමන් පුහුණු වුණ දේවල් හොතට කියනවා. ගීතා මිස්ට සතුටුයි. ගීතා මිස් ඉදයාට කියනවා ඉදයා හොදට වැඩේ කළා කියලා. එහෙම කියලා ආදරෙන් ඉදයාගේ කම්මුලට පුංචි හාද්දක් දෙනවා. එතනින් තමයි ඉදයාගේ ජීවිතේ ලොකුම ගැටලුව පටන් ගන්නෙ. ඒ වෙලාවේ ඒක ගානක් නැති වුණත් රෑ නිින්දෙනුත් ඉදයාට මතක් වෙන්නේ
යාළුවෝ කිව්වා වගේ මිස්ටර් බබෙක් හම්බ වෙන එක. ඉදයා මේ ගැන යාළුවන්ට කිව්වම යාළුවෝ ඉදයාව තවත් බය කරනවා. උඹේ නම් මුළු ජීවිතේම ඉවරයි. ටීචර් ඔයාට කිස් එකක් දුන්නා. දැන් ටීචර්ට බබෙක් හම්බෙයි. ඒක අහපු ඉදයා හොදටම බය වෙලා ඉන්නේ. ඊට පස්සේ හැම දවසම ඉදයා ඉස්කෝලේට එන්නේ ඉගෙන ගන්න නෙමෙයි. ටීචර්ගේ බඩ ලොකු වෙනවද කියලා බලන්න. ඉදයයි යාළුවෝයි දෙන්නම හොරෙන් බලනවා ටීචර්ගේ බඩ ලොකු වෙලාද කියලා. ඉදයා මේ සිද්ධියට කොච්චර බයද කියලා කිව්වොත් වෙන ළමෙක් අල්ලන්න කිව්වොත් දැන් ඉදයා බයෙන් තමයි ඉන්නේ. ඉතින් මේ අතරේ සමර් වැකේෂන් එක එනවා. ටීචර් ඇත්තටම ගැමිණියක් වෙලා තමයි ආය පාසලට එන්නේ. ඉදයා හොදටම බය වෙනවා. ටීචර්ට බබෙක් හම්බෙන්නේ මම දුන්න කිස් එක නිසා. ඒ කියන්නේ ඒ බබාගේ තාත්තා මම මීට පස්සේ බබාවයි මිස්සයි හොදට බලා ගන්න ඕනේ කියලා එයා සම්පූර්ණයෙන්ම තීරණය කරනවා. ඉතින් ඉදයා මිස්ස ඉස්කෝලේ වෙලාවේ ආදරෙන් බලා ගන්නවා. දවසක් හොදටම අකුණු ගහලා කුණාටුවක් එනවා. ඉදයාට එකපාර ගීතා මිස්ස මතක් වෙනවා. ඉදයා යාළුවෝ දෙන්නත් එක්ක මිස්ස බලන්න යනවා. ඇත්තටම ඉදයා යන්නේ හරිම වෙලාවේ. ගීතා මිස්ට ගොඩක් අමාරු වෙනවා. ඉදයා ඉක්මනට ට්‍රීවිල් එකක් හොයනවා. ට්‍රීවිල් එකට ටීචර්ව දාගෙන පුංචි ඉදයාම මිස්ස රෝහලට ඇතුළත් කරනවා. ඉතින් හොස්පිටල් එකෙන් ෆෝම් එකක් දුන්නම ඉදයා ෆෝම් එකේ ෆිල් කරන්නේ එයා හස්බන්ඩ් කියලා. ඒ වෙලාව ට්‍රීවිල් ඩ්‍රයිවර් කියනවා මිස්ගේ ගෙදර අයට කිව්වා. මිස්ගේ පවුලේ කට්ටියම එන ගමන් ඉන්නේ. ඔයාලා ගෙදර යන්න පරක්කු නිසා කියලා. ඔය ළමයා ගොඩක් හොඳ වැඩක් කළේ මිස් වෙනුවෙන් කියලා. එතකොට යාළුවෙක් කියනවා මිස් නිසා නෙවෙයි කළේ. යාළුවාගේ නෝනා නිසා තමයි කළේ කියලා. ට්‍රීවිල් ඩ්‍රයිවර් hina වෙලා කියනවා හැමෝටම මිස් කෙනෙක් ගැන ආදරයක් තියනවා කියලා. එතනින් තමයි one side love පටන් ගන්න කියලා. ඒත් ඉදයා දැනන් ඉන්නේ නෑ ගීතා මිස් හම්බෙන අන්තිම දවස එදා කියලා. එතනින් පස්සේ ඉදයාට ටීචර්ව හම්බ වෙන්නේ රස්සාවෙන් අයින් වෙලා වෙන ගමකට ගිහින් කියලා හැමෝම කියනවා. ඉතින් මේක අහලා සූර්ය හොදටම hina වෙනවා. අස්සන දානකම් හස්බන්ඩ් මොකද කළේ කියලා. එතකොට යාළුවෙක් hina වෙලා කියනවා හස්බන්ඩ් වෙන රටක ඉඳලා තියෙන්නේ. කොහොම වුණත් ඉදයාගේ හිත නම් ගොඩක් දුක් වුණා කියලා. සූර්ය hina වෙවි කියනවා හස්බන්ඩ් දරු ප්‍රසූතියට ආසන්න ගැබිනි කෙල්ලෙක් තනි කරලා ගිය වැඩකට නැති කොල්ලේ කියලා. සූර්යා hina වෙලා කියනවා කමක් නෑ. දැන් කියන්නකො සෙට් වෙච්ච ආදරයක් ගැන කියලා. ඉතින් ඉදයා ආයෙ කතාව කියන්න ගන්නවා. 5 වසරේ හිටපු යාළුවෝ 3 දෙනා දැන් 12 වසරට ඇවිත්. ඇත්තටම ඉදයා ඉස්කෝලේ යනවට වඩා ඉස්කෝලේ ඉවර වෙනකන් තමයි බලන් ඉන්නේ. ඉදයා ක්ලාස් එකේ ඉවර වෙනකන් ඇගිලි ගණන් කර තමයි ඉන්නේ. ඉවර වෙච්ච ගමන් යාළුවෝ දන්නේත් නැති මැරෙක් වගේ කොල්ලෙක් එක්ක ඉක්මනට ගෙදර යනවා. මේ දේ ගැන යාළුවොත් හොදටම බලන් ඉන්නේ. සදුදා ඉඳන් ඉරිදා වෙනකම් ඉදයා මේ වගේ කියත් ඉරිදා දවසම ගෙදර තමයි ඉදයා ඉන්නේ. ඉතින් යාළුවෝ දෙන්න ඉරිදා දවසක ඉදයාව අල්ලගන්නම් කියලා හිතනවා. මේ මැරකොල්ලත් එක්ක ඉදයාට තියෙන සම්බන්ධය මොකක්ද කියලා අහන්න. ඉතින් ගෙදරට ගියාම තමයි දකින්නේ ඉදයාත් එක්ක මේ මැරකොල්ලත් ඉන්නවා කියලා. ඉතින් ඉදයා යාළුවෝ දෙන්නට අඳුන් වෙලා දෙනවා. මෙයාගේ නම ජුජු කියලා. යාළුවෝ දෙන්න ඉදයා පැත්තකට අරන් ගිහින් බනින්න පටන් ගන්නවා. ඔයාට දැන් ජුජුව තමයි ලොකු වෙලා තියෙන්නේ. ඔයා ජුජු එක්කමයි ඉන්නේ. හවස් වුණාමත් ඔයා එයාත් එක්කමයි යන්නේ. දැන් ඔයා වැඩි ආශ්‍රයක් අපිත් එක්ක නෑ. ඇයි ඔයා මැරෝ එක්ක ආශ්‍රය කරන්න කියලා. ඉතින් ඉදයා කියනවා ජුජු කියන්නේ අපි වගේ කොල්ලෙක් බං කියලා. එතකොට යාළුවෙක් අහනවා හවස් වුණාම කොහෙද යන්නේ කියලා. ඔන්න දැන් තමයි ඉදයා ඇත්ත කතාව යාළුවන්ට කියන්නේ. ඉදයා ඇත්තටම යන්නේ ටියුෂන් පන්තියට ටෙනිස් ගහන්න. ඇත්තටම මේ ටියුෂන් පන්ති ටෙනිසුයි යන්නේ ඉගෙන ගන්න නෙවෙයි. ගෑනු ළමෙක්ව බලන්න. මේ තැන් දෙකෙන්ම ඉදයාට හැමදාම ඒ ගර්ල්ව හම්බෙනවා. ජුජුත් ඉදයාගේ ගර්ල්ගේ යාළුවාට කැමැත්තෙන් තමයි ඉන්නේ. ටියුෂන් ක්ලාස් එකට ගියාම ඉදයා කියනවා මේ පාර නම් කොහොම හරි මගේ ආදරේ කියනවා. ජුජු කියනවා 31 පාර කියලා. ඉදයා මොකක්ද 31 කියලා අහුවම ජුජු කියනවා නෑ උඹ ඔය ඩයලොග් එක කියන 31 වෙනි පාර තමයි මේ කියලා. මම ෆෝකස් ගයිඩ් එක ඉල්ල ගන්නම් කියලා ළඟට යන්න යද්දී එකපාරම බෙල් එක ගහනවා. ඉදයාට එදත් ඒ ගර්ල්ගෙන් අහන්න වෙන්නේ නැහැ. කොහොම හරි ක්ලාස් එකේදී ඉදයාගේ ගර්ල්ගේ අවධානෙත් ජුජුගේ ක්‍රෂ් එකේ අවධානෙත් ගන්න ජුජු සුපිරි ප්ලෑන් එකක් දානවා. ළමෙක් නිව්ටන්ගේ දෙවෙනි නියමය මොකද්ද කියලා සර්ගෙන් අහුවම ඔක්කොමලා එයා දිහා බලනවා. ඒ වගේ ජුජුත් සර්ට කියනවා ඒ ළමයා අහපු ප්‍රශ්නේ
ආයෙ පැහැදිලි කරන්න කියලා. සර් කියනවා ඒ ළමයා අහපු ප්‍රශ්නේ ආයෙ අහුවොත් මම පැහැදිලි කරන්නම් කියලා. ඉතින් මේකෙන් ජුජු හොදටම බයිට් වෙනවා. හැබැයි ඒ කෙල්ලෝ දෙන්නම ඉදයා ජුජු දිහා බලපු නිසා දෙන්නම සතුටු වෙනවා. ඉතින් ඒත් එක්කම එයාලා යන්නේ ටෙනිස් ගහන්න. ඇත්තටම ඉදයට නම් ටෙනිස් ගහන්න බෑ. ටෙනිස් ගහන්න ගියාම කෝක් කෑන් එකක් පෙන්නලා ඉලක්කයට ගහන්න කියලා කෝච් දුන්නත් ඉදයට ගහන්න බැරි වෙනවා. කෝච් තරහෙන් ඉදයට කියනවා එහා පැත්තේ කෙල්ලොන්ගේ බෝල අල්ලන්න යන්න කියලා. ඉතින් ඉදයත් හරිම සතුටින් එහා පැත්තේ ගිහිල්ලා බෝල අල්ලන්න යනවා. දැන් ජුජුටත් ඕනේ ඒ මෙතඩ් එකම try කරලා අනිත් පැත්තට පැන ගන්න. හැබැයි කරුමැට ජුජු හරියටම ඉලක්කේ තියලා කෑන් එකට ගහනවා. කෝච් එයා ගැන හොද කිව්වත් ඇත්තටම ජුජුට ඕනේ එහා පැත්තට යන්න. දවසක් ටියුෂන් ක්ලාස් එකේදී ජුජුට නිින්ද යනවා. ඉදේ නම් ගර් දිහා බලන් තමයි ඉන්නේ. හැබැයි ඉතින් කරුමැට ජුජුව සර්ට අහු වෙනවා. සර් කවුද මේ නිදන් ඉන්නේ කියලා කෑ ගහගෙන එද්දි ඉතයා ජුජුව නැගිටවන්න හැදුවත් ජුජු හොදටම නිදි. සර් කෑ ගහගෙන ඇවිත් ජුජුට චෝක් එකෙන්ම ගහනවා. ඉස්සරහට ගිහින් මේ ගාන හදනවා කියලා. මේ ගාන කොච්චර එක්සෑම් වලට ඇවිත් තියනවද ගගා සර් කෑ ගහනවා. ඉදයටත් කරගන්න දෙයක් නෑ. හැබැයි ඉදයාගේ ක්‍රෂ් එකයි ජුජුගේ ක්‍රෂ් එකයි දෙන්නම එයා ගාන හදනවා කීකේ කියනවා. හැමෝම ෂොක් වෙලා බලන් ඉන්නවා. ඉදයත් බය වෙලා බලන් ඉන්නේ. සර් ෂොක් වෙනවා. සර්ට චෝක් එක දීලා ජුජු ආයෙ නිදා ගන්නවා. හරියට ටැමිල් ෆිල්ම් එකක ධනුෂ් ඒ විදියටම නිදාගත්තා වගේ. ඉදයත් අහනවා කොහොමද බං උඹ ඉගෙන ගත්තේ කියලා. හැබැයි සර් ආයෙ කෑ ගහනවා. උඹ ප්‍රශ්නෙම නෑකෝ ආයෙ ලියලා තියෙන්නේ. එහෙම කියලා මී හරකා කියලා චෝක් එකෙන් ගහනවා. ඊට ඉස්සරහා හිටපු අනිත් මී හරකා ඒක ලියා ගන්නවා දැක සර් අහනවා සර් මොකද කරන්නේ කියලා. මම උත්තරේ ලියා ගන්නවා සර් චුට්ටක් අයින් වෙන්න කියනවා. හොතටම තරහ යන සර් කෑ ගහලා බයිනවා ඌ ලිව්වේ ප්‍රශ්නේ. උඹත් ප්‍රශ්නේමද ලියන්නේ කියලා. ඉතින් මේ වෙච්ච සිද්ධි ගැන ඔක්කොම රස කර කර ඉදා යාළුවන්ට කියනවා. ජුජු කියන්නේ මැරෙක් නෙවෙයි. එයාලා වගේ කොල්ලෙක් කියලා යාළුවෝ දෙන්නත් තේරුම් ගන්නවා. එයාලා ජුජුත් එක්කත් යාළු වෙනවා. හැබැයි පහුවෙන්දා ඉඳන් යාළුවෝ දෙන්නත් ක්ලාස් එකට එනවා. ඉතින් ඊළඟ දවසේ ඉස්කෝලේට ගියාම සුනාමි අරමුදල් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න කැමති ළමයින්ට පීටි සර්ව හම්බෙන්න කියලා ස්කූල්ස් වල නම් ටිකක් කියනවා. ඒ අතරේ ඉදයාගේ ක්‍රෂ් එකගේ කූල් එක තිබ්බ නිසා රජතුන් කට්ටුවම අතුස්සනවා. පීටි සර්ව හම්බ වෙන්න. ඉතින් ඉදයයි යාළුවෝ දෙන්නයි තව ළමයි කිහිප දෙනෙකුයි පීටි සර් එක්ක යනවා අරමුදල් එකතු කරන්න. ඉතින් ක්‍රෂ් එකගේ ඉස්කෝලේට ආපු ගමන් ඉදයා හොයන්නේ එයාගේ ක්‍රෂ් එකව. ඉතින් ඉදයාගේ ක්‍රෂ් එකේ නම තමයි සෑම්. ඉතින් කෙලින්ම සෑම්ගේ ක්ලාස් එකට යන ඉදයා සිස්ටර්ගෙනුත් පර්මිෂන් අරන් කට්ටියගේ සල්ලි කලෙක්ට් කරනවා. සෑම්ගේ සල්ලි ඉදයාට දුන්නම ඉදයා එක හොරෙන් අරගන්නවා. එයා ඒක මතක් වෙන්න තියාගන්නවා. ඉතින් ඔය වගේ කාලේ යනවා. ඉදයා යාළුවෝයි සතුටින් සෑම්ගේ වටේ කැරකෙනවා. දවසක් බර්ත්ඩේ පාටි එකකට එන්න කියලා සෑම් ඉදයාට කතා කරනවා. ස්පෙෂල් අයට තමයි එන්න කිව්වේ කියලා සෑම් කියනවා. යාළුවෝ දෙන්නටත් අඩ ගහනවා. හැමෝම සතුටු වෙනවා chance එක ගැන හිතලා. එයා සෑම්ට දෙන gift එක පිටිපස්සේ love you කියලා ලියනවා. කට්ටිය පොඩ්ඩක් කිව්වට පාටි එක වෙඩින් එකක් වගේ. ඉදයාත් කියනවා ස්පෙෂල් කට්ටියට විතරක් කිව්වත් මෙහෙ ගොඩක් අය ඉන්නවනේ කියලා. හැබැයි යාළුවෝ මොටිවේට් කරනවා ඔයාටත් අඩ ගැහුවේ ඔයා ස්පෙෂල් නිසා කියලා. සෑම්ව දැක්කම ඉදයා හායි කිව්වත් සෑම් දැක්කේ නෑ වගේ යනවා. ඉදයා වැඩි ගණන් ගන්න නැතුව. ඉදයාත් වැඩි ගණන් ගන්න නැතුව ගෙදරට එනවා. හැබැයි පුදුම කියන්නේ කෝච්ටත් ස්පෙෂලි එන්න කියලා තියෙනවා. කට්ටිය ඉඳගෙන ඉන්න තැනට සෑම්ගේ තාත්තාවිත් අහනවා ඔයාලා කවුද පුතේ කියලා. එහෙම හැව්වම හැමෝම හිට ගන්නවා. නෑ හිට ගන්න ඕනේ නෑ කිව්වත් එයාලා හිටගෙනම තමයි ඉන්නේ. සෑම් ඇවිත් කියනවා මෙයාලා මගේ ටියුෂන් ක්ලාස් එකේ යාළුවෝ කියලා. ඊළඟට ජූස් දීලා යද්දි එයාලට අර ජුජු නිසා ගුටි කාපු කොල්ලව හම්බ වෙලා අහනවා උඹ මොකද මෙහෙ කරන්නේ කියලා. මට ස්පෙෂල් අඩ ගැහුවා කියලා ඌ කියනවා. හැමෝම ඉදයා දිහා බලනවා ඉදයාට කෙල ගහන්න වගේ. ඒ විතරක් නෙමෙයි සෑම් ටියුෂන් සර්ටත් ස්පෙෂලි ඉන්වයිට් කළා. යාළුවෝ ඉදයාට කියනවා කොහොම හරි gift එක දීලා යාළු කරගන්න කියලා. ජුජුට කියනවා gift එක නැතුව කතා කරලා යාළු කරගන්න කියලා. ඒත් එක්කම ජුජුගේ ක්‍රෂ් එක ජුජුට උඩට අට ගහනවා. ඉතින් ජුජු හිතන්නේ එයාට ඉස්සෙල්ලා එයාගේ ක්‍රෂ් එක එයාට ප්‍රොපෝස් කරයි කියලා. ජුජු සතුටින් උඩට යනවා. ඒත් ඇත්තටම
ජුජුගේ ක්‍රෂ් එක ජුජුට එන්න කියලා තියෙන්නේ ගිෆ්ට් එකක් රැප් කරන්න. ඉතින් කේක් එක කපන්න සෑම් එනවා. හැබැයි සෑම් ඒ එක්කම පිටිපස්ස හැරිලා තව කෙනෙක්ට අඩ ගහනවා. ඔය ඇස්සේ ගිෆ්ට් එක රැප් කරන්න ජුජු ටේප් එකක් හොයනවා. ඒත් එකපාරම බිත්තිය දිහා බලන් ඉන්න ජුජු හොදටම ෂොක් වෙනවා. ඇත්තටම සෑම්ට ට්වින් කෙනෙක් ඉන්නවා. ජුජු බය වෙලා අහනවා එයාගේ ක්‍රෂ් එකගෙන් කවුද මේ දෙන්න කියලා. එතකොට එයා hina වෙලා කියනවා අයියෝ දන්නේ නැද්ද සෑම්ට ට්වින් කෙනෙක් ඉන්නවා. එයාගේ නම සම්යුක්තා. සමන්තයි සමයුක්තයි කියලා. දෙයියනේ දෙන්නෙක්ද කියලා ජුජු යටට දුවනවා. මේක ඇත්තටම ජුජුට ලොකු ෂොක් එකක් වෙනවා. ඉතින් කේක් කපන තැනට දෙන්නෙක් ආවම ඉතයත් ලොකුවටම ෂොක් වෙනවා. දැන් එයා ආදරේ කියන්නේ කාටද? ජුජු කියනවා ටියුෂන් ක්ලාස් එකේ හිටපු කෙල්ලට ඔබ ආදරේ කළේ. ඒ කෙල්ල ගැන කියන්න කියලා. හැබැයි ඔය වෙලේම ජුජුගේ ක්‍රෂ් එක ඉතයට අඩ ගහනවා. ඉතයට කියනවා ටියුෂන් ආපු සෑම්ව හොයන්න කියලා. ජුජුගේ ක්‍රෂ් එකට ඒක ජොලි වැඩක් වුණත් ඇත්තටම ඉතයට ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද එයා මුළු හිතින්ම සෑම්ට ආදරය කළා. එයාගේ මුළු ලෝකෙම සෑම්. හැබැයි සෑම් කියන්නේ ඇත්තටම කවුද කියලාවත් ඉතයට හොයාගන්න ඒ ගැන එයා ලොකු දුකක ඉන්නේ. ඉතයා එක්කෙනෙක් පෙන්නනවා. හැබැයි ඒ සෑම් නෙමෙයි. හැමෝම hina වෙනවා. සෑමුත් අයියෝ ඉදයා කියලා hina වෙනවා. ඒත් ඉදයාගේ මුළු ලෝකෙම කඩම් වැටෙනවා වගේ වෙනවා. එයා මුකුත් නොකිය එතනින් දුකින් යනවා. හැබැයි කැතම වැඩේ වෙන්නේ ජුජුට. ජුජුගේ ක්‍රෂ් එකට ඕල්රෙඩි BF කෙනෙක් ඉන්නවා. ඉදයා ගොඩක් දුක් වෙනවා. මාමටත් තේරෙනවා. ඉදයයි ජුජුයි ක්ලාස් යන්නෙත් නෑ. ඒක සෑම්ටත් නෝට් වෙනවා. ඉතින් ඉදයා තීරණය කරනවා ක්ලාස් එකටවත් ටෙනිස් කෝට් එකටවත් යන්නේ නෑ කියලා. මොකද එක්කෙනෙක් කියලා හිතාගෙන එයා දෙන්නෙක්ටම ආදරය කරනවා. එයා ආදරය කළේ කාටද කියලාවත් එයා දන්නේ නෑ. එයා ආදරය කරන්නේ එක්කෙනෙක්ට තමයි. ඒත් එයාට හිතෙන්නේ දෙන්නම නැති වුණා කියලා. ප්ලේන් එකේ යන සූර්යා මේවා නම් මාර කතා බං. කොරියන් කතාවත් මෙහෙම නෑ කියලා කියනවා. ඊට පස්සේ එයා ආය අහනවා ආය ආදරය දැනුනේ කොහෙද කියලා. එතකොට යාළුවා කියනවා ප්‍රේමෙන් දුක් විඳම ආයේ තියෙන බෙහෙත මොකක්ද කියලා. සූර්යා අහනවා ඒකට බෙහෙත් තියනවද කියලා. යාළුවා කියනවා ආය ආදරය කරන එක තමයි බෙහෙත කියලා. ඉතින් ඉදයා ආය කතාව කියන්න ගන්නවා. කොලේජ් යන්න ඕන නිසා කෙලින්ම ඉදයා මාමා එක්ක චෙන්නයි ඇවිත් තියෙනවා. රස්සාවක් නැති ඉදයා රස්තියාදු ගගහ තමයි ඉන්නේ. ඒ අතරේ ගමේ IPL තරගය බලන්න ලොකු තිරයක් දාලා මාමා වැඩක් සංවිධානය කරනවා. වර්ල්ඩ් කප් එක බලන්න ටිකට් ගන්න බැරි වුණ නිසා තමයි මාමා මේ වැඩේ සංවිධානය කරන්නේ. ඒ වෙලාවේ රවුඩි කණ්ඩායමක් ඇවිත් පවුල් අය ඉස්සරහම අරක්කු බොන්න පටන් ගන්නවා. ඒක දැක්ක මාමා කෑ ගහනවා. මෙතන ගෑනු ළමයි ඉන්නවා. පවුලේ අය ඉන්නවා. මෙතන බොන්න එපා කියලා. එයා විරුද්ධ වෙනවා. හැබැයි එතනට එන ඉදයා ඉන්දියාව දින්නම අපි ඔක්කොම බොමු කිව්වත් ඒ රවුඩි කට්ටිය කියන්නේ ඉන්දියාව දිනන්නේ නැහැ කියලා. ධෝනිටත් බයිනවා. හොදටම තරහ යන ඉදයා හොදටම ගහන්න ගන්නවා. ඒකෙන් ලොකු ගැටුමක් ඇති වෙනවා. ඉදයාට තදින්ම පහරක් වැදිලා බරපතලව තුවාල වෙනවා. එයාට ඇස් දෙක අරගන්න බැරුව යනවා. එයාව ඉක්මනින්ම රෝහලට අරගෙන යනවා. ඉදයාට ડોක්ටර් ඇස් හරින්න කිව්වත් එයා ගොඩක් අමාරුවෙන් ඉන්නේ. ඉදයා ඉන්නේ මැච් එකේ සිහියෙන්. ලකුණු කීයක්ද ඇහුවම යාළුවෝ ડોක්ටර්ටත් කියනවා බලන්න මෙයා ඉන්නේ මැච් එක ගැන අවධානයෙන් කියලා. ඉදයා මාමා ගැනත් අහනවා. එහෙම අහලා ඇස් දෙක අරිනවා. ඉතින් ඉදයා ඇස් දෙක අරපු ගමන් දකින්නේ ලස්සන ડોක්ටර් කෙනෙක්ව. ડોක්ටර්ව දකින්නත් එක්කම ඉන්දියාව දිනනවා. ඒත් එක්කම ඉදයාට ආය ආදරය දැනෙන්න ගන්නවා. ධෝනිගේ ෂොට් එක හැමෝම ටීවී එකෙන් දැක්කත් ඉදයා දකින්නේ ડોක්ටර්ගේ ඇස් වලින්. ඒත් එක්කම කෙනෙක් ඇවිත් කෑ ගහනවා. ධෝනි අන්තිම බෝලෙටත් 6ක් ගැහුවා. ඉන්දියාව දින්න. ඔයා තාම ගියේ නැද්ද අම්මු කියලා. ඒ කටහඬ හොදට අහලා පුරුදු නිසා ඉදයා හැරිලා බලනවා. එයාට දැක්ක ගමන් මතක් වෙන්නේ සචින් කියලා. කිස් කළාම බබාලා හම්බ වෙයි කියලා සචින් ඒ කාලේ කියපු දේවල් මතක් කර කර ඉදයා hina වෙනවා. උඹ ඒ වගේ දෙයක් කියලා කොහොමද බන් ડોක්ටර් කෙනෙක් උනේ කියලා. හැබැයි ඉදයාට දැන් තේරෙනවා අම්මුට ලම් වෙන්න නම් සචින්ගේ උදව් ඕන කියලා. සචින්ව ඉදයා ගොඩක් වර්ණනා කරනවා. සචින්ටත් ඒක හොදට තේරෙනවා. සචින් අහනවා උඹ මොකද මට ඔච්චර වර්ණනා කරන්න කියලා. ඒත් එතනට අම්මු එනවා. සචින්ගේ GF උත් එනවා. සචින්ගේ GF ගේ නම ලාඩෝ. සචින්ගේ GF ලස්සන නිසා කවුරුත් විශ්වාස කරන්නේ එයා සචින්ගේ GF කියලා. අම්මු ඉදයාට කියනවා
පේන් එක දිගටම තිබ්බොත් හෙටත් එන්න කියලා. ඉදා ඊළඟ දවසේ උදෙන්ම යාළුවා එක්ක හොස්පිටල් එක ගාව හිටන් ඉන්නවා. එයාගේ හිතේ තියෙන අම්මුව බලන්න යන්න. ඒත් එයා කියනවා මම කැමති කෙනෙක්ව බලන්න ඇවිල්ලා ඉන්නේ. මගේ ඇස් දෙක දැන් හොඳයි. හැබැයි ඉතින් හිස් අතින් යන එකත් එච්චර හරි නෑ නේද කියලා. එහා පැත්තේ වාහනේ හිටපු මනුස්සයා එක අහන් ඉඳලා කියනවා මල්ලි එහෙනම් රෝස මලකුයි ග්‍රීටින් කාඩ් එකකුයි අරගෙන යන්න කියලා. යාළුවා බයිනවා අනේ මෙතනින් යන්න. මේවා පරණ අදහස්. කල්පැනපු අදහස්. අලුතින් හිතලා ෆ්ලෝ එකේ යන්න ඕනේ කියලා. එතකොටම ට්‍රීවිල් ඩ්‍රයිවර් කෙනෙක් නවත්තලා කියනවා අම්මා කෙනෙක්ට අමාරුයි. ටිකක් උදව් වෙන්න කියලා. ඒ ට්‍රීවිල් ඩ්‍රයිවර් ඉදයාට කියනවා උදව් කරන්න කියලා. ඉතින් ඉදයා එතන ඉඳගෙන කෑ ගහනවා ඩොක්ටර්ස්ලට එන්න කියලා. ඒත් කාටවත්ම ඇහෙන්නේ නැහැ. ට්‍රීවිල් ඩ්‍රයිවර් කියනවා එයාලට ඇහෙන්නේ නැහැ. ඔයාට උස්සගෙන අරන් යන්න වෙයි කියලා. ඉදයත් ඒ ගෑනු ළමයා ප්‍රසව වේදනාවෙන් කෑ ගහන සද්ද ඇහිලා දුක හිතිලා අත් දෙකෙන්ම උස්සගෙන අරන් යනකොට යාළුවා කියනවා දැන් හරිනේ උඹ දුක් වුණානේ හිස් අතින් යනවා කියලා. දෙයියෝ ඔබට මෙච්චර ලොකු තෑග්ගක් දීලා තියෙන්නේ කියලා. ඉතින් මෙහෙම කේකේ යන ගමන් ඩොක්ටර් හොයනවා. ඉතින් ඩොක්ටර් ඉදයාගේ අතින්ම ප්‍රසූති කාමරයට ප්‍රෙග්නන්ට් අම්මව දානවා. ඉදයා ආයෙ හැරිලා එන්න යද්දි නර්ස් ඇවිත් අරන් යනවා. පිරිමි මේ වේදනාව දකින්න ඕනේ. ඔයා දැන් එයාට ශක්තියක් වෙන්න ඕනේ කියලා. කොච්චර පැහැදිලි කළත් ඉදයා මේ ප්‍රෙග්නන්ට් වුමන්ගේ හස්බන්ඩ් නෙවෙයි කියලා නර්ස්ට ඒක ගැන අහන්න ඕමනාවක් නැහැ. ඉදයාට බලෙන්ම නර්ස් සර්ජරි රූම් එකේ ඇදුම් අන්දනවා. කිසිම දෙයක් ගැන දන්නේ නැහැ කියලා බයින නර්ස් ඉදයාව තල්ලු කරනවා අතල්ලන් ඉන්න එයාගේ වයිෆ්ගේ. ඉදයාටත් කරගන්න දෙයක් නැහැ. එයා ඒ ලේඩිට කියනවා ධෛර්යය ගන්න කියලා. මෙතනට අම්මුයි සචින්ගේ GF-උත් එනවා. ලැජ්ජාවෙන් ඉදයා මූණ අහකට හරව ගන්නවා. නර්ස් තදින් අල්ලන් අහනවා ඔයා මොකටද මූණ අහක බලාගන්නේ? මේ වේදනාව ඔයත් දකින්න ඕනි කියලා බයිනවා. අම්මුටත් හිතා ගන්න බැහැ. මේක අහලා ගෙදර හැමෝම hina වෙනවා. මාමත් hina වෙනවා. මෙයා ළමයා හම්බෙනකම්ම එතන හිටියා කියලා සචින් hina වෙවි කියනවා. මාමා අහනවා ඇයි ඔයා කිව්වේ නැත්තේ ඔයා නෙවෙයි හස්බන්ඩ් කියලා. එතකොට ඉදයා කියනවා එයාලා මට කතා කරන්න දුන්නේවත් නැහැ. ඒ අසරණ ගෑනු කෙනාට මහත්තයෙක් නැහැ. මට පව් කියලා හිතුණා. අපේ අම්මත් මෙහෙම තනියම දුක් විඳින්න ඇති නේද කියලා. ඊට පස්සේ ඉදයා සචින්ගෙන් අහනවා අමුත මං ගැන වැරදියට හිතලා නැතුව ඇති නේද බං කියලා. ඒ වෙලාවේ මාමා කියනවා ඉදයා ඔයා ඒ කෙල්ලට ගොඩක් කැමති වගේ නේද කියලා. ඉදයා කියනවා එහෙම නෙමෙයි මාමේ ගාද්දී මාමා කියනවා ඔයා කැමති වෙච්ච කෙල්ලව මට ඔයාට බඳලා දෙන්න බැරි වුණා තමයි. ඒත් ඔයා දැන් කාටද කැමති කියලා මට හොයාගන්න බැහැ කියලා හිතුවද කියලා. ඔහොම කතාව යන අස්සේ සචින්ට අම්මුගෙන් කෝල් එකක් එනවා. අම්මු කියන්නේ එයාවයි ලඩෝවයි දෙන්නවම ට්‍රැෆික් පොලිසියෙන් අල්ලගත්තා කියලා. මේක ඇහුව ගමන් ඉදයාටයි සෙට් එකටමයි බොන එක අමතක වෙනවා. සචින් නම් කියනවා වෙන කෙල්ලෝ නම් අඩලා ෂේප් වෙයි බං. මුන් හෙන අහංකාර නිසා මුම්ම කියලා වල කපා ගන්න ඇති කියලා. ඒත් ඉදයා අතාරින්න නැතුව කියනවා අනේ බං අමුදා ඉන්නවනේ කියලා. මාමා කියනවා එහෙනම් ඔයාලා යන්න. මං බෝතල් ටික බලන් ඉන්නම් කියලා. ඉදයා කියනවා මාමා ඔයා දැන් මට සපෝට් කරනවා කිව්වා නේද? මෙහෙමද ඔයා සපෝට් කරන්න කියලා. මාමා කියනවා සචින්ට පොලිසිය අරුන්ව අතෑරියත් මූණන් අපිව අතරින්නේ. ඒ නිසා යන් කියලා. ඉදයා සචින්වත් ඇදගෙන අමුදලාව බේර ගන්න දුවනවා. ඉදයා එතනට ගිහින් අනික් කාටවත් බහින්න එපා කියනවා කට්ටියම බීලා ඉන්න නිසා. ඇත්තටම පොලිසියෙන් හිතලා තියෙන කාර් එක එලවපු අමුදා බීලා නැති නිසා එයාලට යන්න දෙන්නමයි. ඒත් අමුදාගේ යාළුවා ලඩෝ හොදටම බීලා කටවහන් ඉන්න බැරි කමට පොලිස් කාර්යයට බල්ලා කියලා බැනලා තියෙනවා. ලඩෝගේ කට නිසා පොලිසිය මහත්තුරුන්ට මල පැනලා වැඩේ තවත් තද වෙනවා. ඉදයා ෂේප් කරන්න හැදුවත් හරියන්නේ. ලොකු සර් ආවම ඉදයා කියනවා සර් පැද්ද කෙල්ල බීලා නැහැ. අනික් කෙල්ල තමයි බීලා ඉන්නේ කියලා. කොහොම හරි ලොකු සර්ව ෂේප් කරනවා. අන්තිමේදී පොලිසිය ලොකු සර් ඕක යවලා දාන්න කිව්වට පස්සේ අර කටකාර ලඩෝවයි අමුදවයි පරිස්සමෙන් කාර් එකට නගගෙන එතනින් ෂේප් එකේ මාරු වෙනවා. කාර් එකේ ඉන්න මාමට යාළුවන්ටත් සතුටුයි. ඉතියා ලස්සන්ට වැඩේ ෂේප් කරගත්ත එකට. මාමා එක ගැන කීකේ වර්ණනා කරනවා. හැබැයි දැන් මාමලා ඊට වඩා ලොකු ලෙඩක වැටිලා ඉන්නේ. කට්ටියම බීලා නිසා වාහනේ ගෙනියන කවුරුත් නැහැ. මාමා එලවන්නේ ඉස්සරහට නගිනවා. ටික දුරක් යද්දි ආයමත් අර පොලිස් සෙට් එක ගාවම මාමා වාහනේ නවත්තනවා. මාමා අහනවා
අහනවා පොලිසියෙන් අපි වදුර ගන්න බැරිද? ඉස්සරහින් ගිය අපේ සෙට් එක. මේ ඉන්නේ සචින් කියලා. සචින්ව අඳුන්වලා දෙනවා. මෙයාත් ඩොක්ටර් කෙනෙක් කියනවා. මේ බලන්න ස්ටිකර් එකකුත් තියනවා කියනවා. පොලිස්කාරයා කියනවා ස්ටිකර් ගහගෙන ආවට උඹලා ඔක්කොම ඩොක්ටර්ස්ලා කියලා පිළිගන්න බෑ. බහැපල් එළියට කියලා. ඉතින් සචින් ඉස්සරහට එනවා. සචින්ව දැක්කම ඩොක්ටර් කෙනෙක් වගේ පොලිසියට පේන්නේ නැහැ. අමු බේබද්දෙක් වගේ නම් පේනවා. මේ නිසා මාමා කියනවා උඹ ඩොක්ටර් කෙනෙක් කියලා පෙන්නන්න බෙහෙත් ಜಾති 4ක නම් කියන්න කියලා. සචින් නම් 4ක් කියනවා. ඊට පස්සේ පොලිස්කාරයා කියනවා වික්ස් හෝල්ස් ස්ට්‍රෙප්සිල්ස් පැරසිටමෝල් කියලා. එහෙම කියද්දි කොල්ලෝ අප්පුඩි ගගා අහනවා සර් ඩොක්ටර් කෙනෙක්ද කියලා. ඇයි එහෙනම් පොලිසිය කියලා. පොලිස්කාරයා කෑ ගහනවා සිල්ලර කඩේ එකත් ඕව දන්නවා බං. නැගපන් උඹලා ඔක්කොම ජීප් එකට කියලා. මුළු සෙට් එකම අරගෙන පොලිසියට යනවා. සචින් එයාලා පොලිසිය කියලා කියන්න ඉදයට කෝල් කරනවා. හැබැයි හොදටම තරහින් ඉන්න ලඩෝ බැනගෙන යනවා. උඹලා එතනම මැරෙන්න තිබ්බේ. අපේ උදාවිල්ලදී තොපි මොකද කළේ? උඹ මගේ කොල්ලද? එහෙම ගගා ලඩෝ හොදටම බනිනවා. හැබැයි පොලිස්කාරයාට සචින්ගේ ෆෝන් එක අහුවෙලා අරගෙන යනවා. ඒ වෙලේ අම්මුට කෝල් එකක් එනවා එයාගේ තාත්තගෙන්. අම්මු ඒක ඉදයට කියලා බැල්කනි එකට යනවා. අම්මු කියනවා තාත්තගේ මුළු ලෝකෙම එයා. එයාගේ තාත්තා කියලා. අම්මු අහනවා ඔයාලගේ ගෙදරයි කොහොමද කියලා. එතකොට ඉදයා කියනවා එයාට අම්මයි තාත්තයි දෙන්නම නැහැ කියලා. අමුදා ඒක අහලා ටිකක් දුකින් කියනවා සොරි කියලා. ඉදයා කියනවා අයියෝ අවුලක් නෑ. දෙමාපියෝ 100කට සමාන මාමා කෙනෙක් ඉන්නවා කියලා. අමුද අහනවා DTV කියන්නේ මොකක්ද කියලා. ඉදයා අමුදට එයාගේ ලෝකල් TV channel එක පෙන්නලා ඒක සැටලයිට් channel එකක් කරන එක එයාගේ මාමගේ ලොකුම හීනයක් කියලා කියනවා. අන්තිමේදී අමුද තේ එකක් එල්ලුවම ඉදයා ලොකු වර්ණනාවක් කරලා කියනවා හොදම ටී එක අරන් එන්නම් කියලා. ඉගුරුයි තුලසෙයි ආදරයෙන් දාපු විශේෂ තේ එකක් හදලා ගෙනාවේ කියලා අම්මුට දෙනවා. අම්මුත් ඒක බීලා කියනවා සීනි ටිකක් දැම්මම තවත් හොදයි කියලා. ඉදයට සීනි දාන්න අමතක වෙනවා. ඒත් අමුද ඒක සීනි නැතත් ආසාවෙන් බොනවා. ඊට පස්සේ එයාත් කියනවා මීට පස්සේ කොහෙන් ටී බිව්වත් මේ ටී එක නම් මතක් වෙයි කියලා. කාලේ ගෙවිලා ගිහින් එයාලගේ ග්‍රැජුවේෂන් එකත් එනවා. ලඩෝ නාරිවේද පැත්තෙනුත් සචින් ළමා රෝග පැත්තෙනුත් ඩොක්ටර්ස්ලා වෙනවා. උත්සවයේ අස්සේ ලඩෝ ඉදයට විහිළු කරනවා. තව කොච්චර කාලයකටද බං ඇස්සලින් විතරක් ලව් කරන්නේ? කට ඇරලා කියපන්කෝ කියලා. අමුදාදරයා අටට කෝච්චෙන් ගමට යන්න හදන්නේ. යාළුවෝ කියනවා මේක තමයි අන්තිම chance එක. දැන්වත් කියපන් කියලා. අන්තිමේදී ඉදයා හිත තද කරගෙන මම පරණීද නෙමෙයි. එයා ගමට යන්න කලින් අද අනිවාර්යයෙන්ම මගේ ආදරය අමුදට කියනවා කියලා කෙලින් තීරණය කරනවා. අමුදයි තාත්තයි ආවම ප්‍රභු අහනවා අමුද ඉගෙනගෙන ඉවර වෙලා UK යන්න නේද හිටිය අංකල් කියලා. ඒකට තාත්තා කියන්නේ අමුගේ ජීවිතේ. අමු කැමති දේ කරයි කියලා. එතකොට අමු කියනවා නැහැ මම ඉන්දියාවේ නවතින්න තීරණය කළා. චෙන්නයි දාලා යන්න බෑ. ඒ වගේම තාත්තව දාලා යන්නත් බෑ කියලා. ඊට පස්සේ කසාද ගැන අහද්දි අමුද hina වෙලා කියනවා ඩොක්ටර් කෙනෙක් නැතුව වෙන ඕනම කෙනෙක්ට මම කැමතියි කියලා. එයා ඉදයා දිහා හරිම ආදරෙන් බලනවා. ඉදයාටත් ඒක තේරෙනවා. ඒක අහලා තාත්තා කියන්නේ ඔයා කැමති කෙනෙක්ව බදින්න දුවේ. ඔයාව අන්තිම වෙනකම් පරිස්සමෙන් බලා ගන්න පුළුවන් කෙනෙක් හම්බුණා නම් ඇති කියලා. ඒ ඇස්සේ යාළුවෝ ටික ඉදයාව පුෂ් කරනවා මචං ගිහින් අනාගත මාමණ්ඩිව ඉම්ප්‍රෙස් කරපන් කියලා. ඊට පස්සේ ඉදයා අමුදගේ තාත්තා ගාවට යනවා. තාත්තා ඉදයාගේ යාළුවෝ සෙට් එක දිහා බලලා කියනවා තව අවුරුදු 10ක් ගියත් ඔයාලා මෙහෙම එකට හිටියොත් කොච්චර ලස්සනද කියලා. එතකොට ඉදයා කියනවා අපි කොහොමත් මෙහෙම තමයි ඉන්නේ සර් කියලා. ඒත් තාත්තා උපදෙසක් විදියට කියනවා එහෙම හිටියොත් හොඳයි. හැබැයි එහෙම ඉන්න බෑ නේද? හෙටම හැමදේම වෙනස් වෙයි. හැමෝම වෙන වෙන ජීවිතවලට යයි. මෙතන ඔයාලා නැති අඩුව තව කට්ටියක් පුරවයි කියලා. එතකොට ඉදයා මොකක් හරි කියන්න ගිහින් නවත්තනවා. තාත්තා කියනවා ඔයා මොන හරි කියන්න ගිහින් නැවතුවා නේද කියලා. ඒත් එක්කම අමුදගේ තාත්තා කියනවා අපේ ජීවිතේ පහු කරන එක තප්පරයක්වත් අපිට ආපහු ලැබෙන්නේ. අපි දැන් අපිටම අවංකව හිටියොත් තමයි ඒ ගැන පස්සේ පසුතැවෙන්නේ නැත්තේ. ඒ නිසා හිතේ තියෙන දේ සතුටක් වුණත් දුකක් වුණත් කල් දාන්න නැතුව එකපාරින් කියලා දාන්න. නැත්තම් පසුතැවෙන්න වෙයි කියලා. ඉදයා අම්මුට ප්‍රොපෝස් කරන්න පාටි එකක් තියෙනවා. එයා සින්දුවක් කියලා ප්‍රොපෝස් කරන්න යන්නේ. අනිත් පැත්තෙන් ලඩෝ සචින් එක තරහෙන් ඉද්දි යාළුවා ලඩෝට කියනවා සචින් ඔයා වෙනුවෙන්ම සින්දුවක් ලිව්වා. එයා හුස්ම අල්ලගෙන ඒක සින්දුවෙන් ප්‍රොපෝස් කරන්නයි යන්නේ කියලා. සචින් සින්දුවකුත් කියනවා. හැබැයි එයා කියන්නේ ඉදයාගේ සින්දුව. කොහොම හරි මේ ඔක්කොම නිසා ඉදයට අම්මුට ඒ වෙලේ ආදරය කියන්නත් බැරි වෙනවා. ඉතින් උදේ වෙනවා. අම්මු එයාගේ හොස්ටල් යතුර ලඩෝට දීලා මට ඔයා ගොඩක් මතක් වෙයි කියලා සමුගෙන යනවා. අමුද යන්න තියෙන අලප්පුවල එක්ස්ප්‍රස් කෝච්චියට
තව තියෙන්නේ විනාඩි 35යි. යාළුවෝ ඉදයාව ස්ටේෂන් එකට එක්කන් ඇවිත් ලෝකේ ආදරේ ප්‍රොපෝස් කරන්න හොඳම තැන ස්ටේෂන් එක. ඉක්මනට අර වචන තුන කියලා දාපන් කියලා ඉදයාව අමුදා ළඟට තල්ලු කරනවා. ඉදයා අමුදාගේ බෑග් එකත් උස්සගෙන දෙන්න එක්කම ප්ලැට්ෆෝම් එක දිගේ ඇවිදගෙන යනවා. ඉදයා වයසක මිනිස්සෙක්ගේ ඇගේ හැප්පෙනවා. එයා බනින්න ගිහින් කියනවා ඔයා මට කාව හරි මතක් කරනවා කියලා. ඒ වයසක මිනිස්සයා දිගටම ඒ දෙන්න දිහා බලන් ඉන්නවා. අම්මු අතරමඟදී බර කිරණ මැෂින් එකකින් කාඩ් එකක් අරන් බලනවා. ඉදයටත් ගන්න කියනවා. හැබැයි දෙන්නම ඒක බලන්නේ. දෙන්නට දෙන්න ගොඩක් හිතින් ළඟයි. ඒත් දෙන්නම නිහඬයි. කෝච්චිය ළඟට ආවට පස්සේ ඉදයා අහනවා ඊළඟට මොකද්ද ප්ලෑන් එක කියලා. එතකොට අම්මු කියනවා ඔයාලව මට ගොඩක් මතක් වෙයි කියලා. අම්මුට ඉදයා කියනවා වැදගත් දෙයක් කියන්න තියනවා කියලා. හැබැයි ඒත් එක්කම ඉදයා අහනවා වතුර තියනවද කියලා. ඒත් අම්මු නෑ කිව්වම ඉදයා දුවලා ගිහින් වතුර අරගෙන එනවා. ඉදයා වතුරයි බිස්කටුයි අරන් එද්දෙම කෝච්චිය යන්න හෝන් එක ගහනවා. අමුදා කෝච්චියට නගින ගමන් කියනවා ඔයා පරක්කු වැඩි ඉදයා. ඔයාගේ වොච් එකත් ස්ලෝ. මේ දෙන්න දිහා දුරේ ඉඳන් අර වයසක මිනිස්සයා බලන් ඉන්නවා. එයා කියනවා කෝච්චිය අදින්න කලින් ඉක්මනට කියන්න කියලා. ඒත් ඉදයට ඒ වචන තුන කටින් එන්නේ නැහැ. එයා අමුදා දිහා බලන් විතරක් ඉන්නවා. අමුදා බායි ඉදයා. ඔයාගේ හීන ඔක්කොම සාර්ථක වෙන්න ඕනේ. ටේක් කෙයා කියලා කෝච්චියෙන් යනවා. කෝච්චිය ගියාට පස්සේ එතන හිටපු වයසක මිනිස්සයා ඉදයා ළඟට ඇවිත් කියනවා මල්ලි ඔයාට ඒක කියන්න තිබ්බනේ. ඔයා මාව අවුරුදු 20ක් පස්සට අරන් ගියා කියලා. එයා බර මැෂින් එකෙන් ගත්ත කාඩ් එක බලනවා. ඒකේ තියෙන්නේ the chance you missed will never return කියලා. එයාගේ chance එක ස්ටේෂන් එකේම නැති වුණා කියලා එයා සූර්යයට කියනවා. සූර්යා ඔළුවට අත තියන් ඉන්නේ. සූර්යා කියනවා එච්චර ක්ලෝස් වුණ කෙල්ලෙක්ට ඇත්තටම ඔයාට කියන්න තිබ්බා කියලා. එතකොට ඉදයා එයාගේ හිතේ තියෙන ලොකුම වේදනාව කියනවා. දුරින් ඉන්න අයට ලේසියෙන් ආදරේ කියන්න පුළුවන් සර්. ඒත් හදවතටම ළඟින් ඉන්න අයට ඒක කියන්න ගොඩක් අමාරුයි. මම වගේ ආදරේ කියන්න බැරි වුණ ගොඩක් අය ඇති. ආදරේ කියන්නත් බෑ. ඇයි කියලා දන්නෙත් නෑ. සමහර දේවල් හීන වෙලාම ගෙවිලා ගියා. සමහර දේවල් සැබෑ වුණා නම් ලස්සනයි. ඒත් හැබෑ වුන්නේ නැහැ. මම අමුදට කියන්න හිතපු ආදරෙත් ඒ වගේම අන්තිම වෙනකන් කියන්න බැරි වුණා සර්. ඉදයා ආයෙ කතාව කියනවා. ජීවිතේ හැමෝවම වෙන වෙන දිශාවලට ඇදගෙන ගියා. සමහර බැදින් එකතු වුණා. සමහර බැදින් වෙන් වුණා. කාලය මාරම වේගෙන් ගෙවිලා ගිහින් බලද්දි අවුරුදු 5ක්ම ගිහිල්ලා. TTV ආයතනය දැන් ලොකු ආයතනයක් වෙලා. මාමයි ඉදයයි එයාලගේ හීන හැබෑ කරගෙන. මෙච්චරකල් කලාපීය නාලිකාවක් විදියට හිටපු DTV ආයතනය දැන් ජාතික රූපවාහිනී තරගයට සහභාගී වෙන්න යනවා. ඉතින් ඉදයාගේ ජීවිතේ මේ විදිහට සතුටින් ගෙවනවා. දවසක් ඉදයට වීඩියෝ කෝල් එකක් එනවා. වෙන කවුරුත් නෙවෙයි සචින්ගෙන්. ඉදයා අහනවා "හායි මචං කොහොමද? මොකද කෝල් කරලා තියෙන? අපිව මතකයිද තාම?" සචින් කියනවා "ඔයාගේ හිනාව දැකලා කොච්චර කාද? ඔයා මෙහෙමම ඉන්න. මම අනිත් අයව ඇඩ් කරන්නම්" කියලා. කට්ටියවම ඇඩ් කරනවා. හැමෝම හායි කියනවා. එතකොටම යාළුවෙක් අහනවා "කවදද සචින් ඔබ බදින්නේ?" කියලා. හැමෝම අහනවා "බදිනවා? ඇත්තටම කොහොමද ඔයා දන්නේ?" කියලා. ඉදයත් අහනවා "ඒ ඩ්‍රාවිඩ් ඔබ කොහොමද දන්නේ?" යාළුවා කියනවා "කොල්ලෝ ජිම් එකට යන හේතු දෙකයි. එකක් බ්‍රේක් අප් වෙලා. ඒකෙන් ගොඩ එන්න. අනිත් එක කසාද බදින්න යනකොට. මෙයා නම් දෙවෙනි ටයිප් එක" කියලා. යාළුවාගේ GF කියනවා "හරි මම ලාඩුව ඇඩ් කරන්නම්" කියලා. සචින් කියනවා "ඒයි එහෙම කරන්න එපා. ෆෝන් එක යාගෙන් ගන්න." "හරි හරි. විහිළු කළා ඇති. ඊළඟ මාසේ 24 වෙනිදා මදුරයි වල මගේ කසාදේ. හැමෝම එන්න. හොඳ ෆන් එකක් ගමු" කියලා. යාළුවා කියනවා "කෙල්ල කවුද කියලා තාම කිව්වේ නෑනේ" කියලා. සචින් කියනවා "ඒ ටිකට අමතකත් වුණා. එයාගේ නම තුලසි. ඔයාලා ආවම මම යාව අඳුන්නලා දෙන්නම්" කියලා. අනික් අය අහනවා "තුලසි?" සචින් කියනවා "හරි කට්ටිය එහෙනම් මං යනවා. බයි" කියලා. යාළුවාගේ GF කියනවා "ඒයි පොඩ්ඩක් ඉන්න. තව ටිකක් කතා කරමු. මෙහෙම hina වෙලා කතා කරලා ගොඩක් කල් නේද" කියලා. සචින් කියනවා "ඔයා හරි. මමත් ඔයාලා මිස් කරනවා. ඒත් ඔයාලා හැමෝම එකම බිල්ඩිමේ වෙන වෙන මහල් වල නේද ඉන්නේ. මොකක්ද මිස් කරන්නේ" කියලා. යාළුවා කියනවා "අනේ ඔයා නිකන් ඉන්න අයියේ. මමයි ඉදේ එකම ඔෆිස් එකේ වැඩ කළත් මම දෙවෙනි මහලේ. එයා තුන්වෙනි මහලේ. එයාව දැකලා සති 3ක් වෙනවා" කියලා. යාළුවාගේ GF කියනවා "ඒ කාලේ අපිට තිබ්බ ලොකුම ප්‍රශ්න මොනවාද? ලඩෝගේ සචින්ගේ ආදරේ ප්‍රශ්න. ඉදයට එයාගේ ආදරේ කියන එකේ ප්‍රශ්න." සචින් කියනවා "හරි හරි. ඔච්චර හැගීම්බර වෙන්න එපා. මදුරේ වලට ඇවිල්ලා දවස් 4ම විනෝදයෙන් ඉමු" කියලා. ඉතින් ඉදයත් මදුර වලට එනවා. එද්දිම ඉදයට කෝල් එකක් එනවා. ඇමති කෙනෙක් ඉදයට කෝල් එකක් දීලා තර්ජනය කරනවා. DTV
TV එක ජාතික නාලිකාවක් වෙන්න හදන නිසා ප්‍රසිද්ධිය ගන්න දිගටම එයාට විරුද්ධව නිවුස් දානවා කියලා ඇමති කියනවා. එයා කියනවා මං ගැනම එක දිගට නිවුස් දාලා අපේ කොල්ලන්ගේ තරහා අවුස්ස ගන්න එපා. මම නිකන් හිටියත් අපේ කොල්ලෝ ටික නම් නිකන් ඉන්නේ නැහැ කියලා. ඉදයා ගණන් ගන්න නැතුව කෝල් එක කට් කරනවා. ඉතින් එයාපෝට් එකෙන් ඉදයාව ගන්න මාමා කෙනෙක් බලන් ඉන්නවා. එයාත් එක්ක කාර් එකට ආවම ඉදයා හොදටම ෂොක් වෙනවා. එතන ඉන්නේ එයා ආදරය කරපු ට්වින්ස්ලා දෙන්නගෙන් එක්කෙනෙක්. ඉදයා යාළුවට කතා කරලා ඒ ගැන කියන්න යද්දිම ඒ ගර්ල් ඉදයාව දකිනවා. දැකලා කියනවා "ඒයි ඉදයා, ඔයා මොකද කරන්නේ?" ඉදයාට තාම අඳුරගන්න බෑ මේ ට්වින්ස්ලාගෙන් කොයි කෙනාද කියලා. ඉදයා අහන සමයුක්තද කියලා. එයා කියන නෑ මම සමන්ත කියලා. සමන්ත කියන ඔයාව දැකලා ගොඩක් කල්. අන්තිමට දැක්කේ ටියුෂන් ක්ලාස් එකේදීනේ කියලා. ඉදයා කියනවා කොලෙජ් යන්න මම චෙන්නයි වලට ආවා. ඔයා මොන IT කම්පැනියේද වැඩ කරන්නේ කියලා. සමන්ත කියනවා IT මම NASA එකේ වැඩ කරන්නේ. අභ්‍යවකාශ පර්යේෂණ ගගනගාමියෙක් විදියට වැඩ කරනවා. විද්‍යාඥයෙක් කියලා කියන්න පුළුවන්. දැන් ඉන්නේ අලුත් මිෂන් එකක කියලා. ඉදයා කියනවා "වාව් සුපිරි." ඊට පස්සේ එයා අහනවා "සමයුක්ත මොකද කරන්නේ?" කියලා. සෑම් කියනවා එයා ඕස්ට්‍රේලියාව කසාද බලලා ඉන්නේ කියලා. ඒ වෙලෙම සචින් කෝල් කරනවා. සචින් කියනවා "ඉදයා ඔබ කොහෙද ඉන්නේ? මම දන්නේ නැතුව ලඩෝටත් එන්න කියලා." එයා එයාපෝට් එකේ. දැන් මම මොකද්ද බං කරන්නේ? ඔබ ගිහින් ඒකිව අරන් වරෙන් කියලා. ඉදයා කියනවා "මේ පිස්සු දෙයක් මට නම් බෑ." සචින් කියනවා "අනේ උදව් කරන්න ලොකු ප්‍රශ්නයක් වෙයි. දන්නවනේ ලඩෝ ගැන." ඉදයා මාමලාට කියනවා "ඔයාලා යන්න. මට යාළුවෙක් ඉන්නවා එයාපෝට් එකෙන් ගන්න කියලා." ඒත් කොච්චර කිව්වත් මාමා එකට හුම්කම් දෙන්නේ නැහැ. යාළුවෝ නම් මොකද? අපි ගිහින් අරන් එමු. ඉතින් ඉදයාට සිද්ධ වෙනවා මාමත් එක්කම ලඩෝව එක්කන් එන්න. ලඩෝ ඉදයාව දකිනවා. ඉදයා අහනවා "ඔයා මොකද මෙහෙ කියලා." ලඩෝ කියනවා "සචින් බදිනවලු බං." ඉදයා කියනවා "සචින් ඔයාට හරියන්නේ නැහැ." ලඩෝ කියනවා "ඔව් ඒක හරි. ඒත් මගේ හිතට අමාරුයි." කියලා. එතකොට ඉදයා කියනවා "මේ බලන්න. සචින්ගේ නෝනාගේ නෑදෑයොත් කාර් එකේ ඉන්නේ." ඒක අහලා මලපයින් ලඩෝ කියනවා "එයා තාම බැන්දේ නෑනේ. දැම්ම නෝනා වුණාද? මං එයාගේ පළවෙනි බිරිඳ. අපිට තාම දික්කසාදේ ලැබුණෙත් නෑ" කියලා කෑ ගහනවා. එහෙම කියලා කෑ ගහන නිසා ඉදයා ලඩෝව බදා ගන්නවා. මාමා ලඩෝගේ ඉදයාගේ දිහා බලලා කියනවා "දැක්කද සෑම්? හොඳ ආදරවන්තයෝ වෙන්න ඇති. පොඩි ළමයි දෙන්න තනියම කැබ් එකේ එන්න අහස උනේ. මමයි මැද්දට පැනලා අවුල් කළේ. සචින් බදින්න කලින් මෙයාලා දෙන්න පැනලා ගිහින් බෙදගනී වගේ කියලා. ඉතින් හැමෝම සචින්ගේ ගෙදරට යනවා. ලඩෝව දැකලා සචින්ගේ තාත්තත් බය වෙනවා. ඉදයා කෙලින්ම යන්නේ සචින්ගේ කාමරේට. ඉදයා අහනවා මොන මගුලකට ලඩෝට එන්න කිව්වේ කියලා. සචින් කියනවා "මචං මම බීලා හිටපු නිසා දන්නේ නැතුව කතා කළේ. එයා මෙහෙට ඇවිත් ප්‍රශ්න කරයි කියලා හිතුවේ නෑ බං." ඉදයා කියනවා "හැමෝම හිතන්නේ එයා මගේ කෙල්ල කියලා." සචින් කියනවා "හොඳ වෙලාවට. එතකොට මට ප්‍රශ්නයක් නෑනේ." එහෙම කියලා සචින් මූණ දිහා බලන් අහනවා "උඹටත් ප්‍රශ්නයක් නෑනේ" කියලා. ඉදයා සෑන් දිහා බලලා කියනවා "නෑ" කියලා. සචින් කියනවා "හෙට කසාද වෙනකන් කොහොමරි අල්ලන් හිටපන්" කියලා. ඉදයා කියනවා "මං කොහොමරි ෂේප් කරන්නම්" කියලා. හවස් වෙලා කට්ටිය කතා කර කර ඉන්නවා. එතකොටම ලඩෝ එළියට යනවා දකින සෑම් එහත් එක්ක එනවා. ලඩෝ කියනවා "ඕ හැමෝම මෙතන විනෝද වෙනවා වගේ. මම විතරක් පිස්සියෙක් වගේ අඩ අඩ ඉන්නවා." එහෙම කියලා සචින් ගාවට ගිහිල්ලා සචින්ගේ ෂර්ට් එක දිහා බලලා කියනවා "මනමාලෙක් වගේම ඉන්නවා. අලුත් ෂර්ට් එකක්ද? ලස්සනයි" කියලා. සචින් කියනවා "හායි ලඩෝ හොඳින් ඉන්නවද" කියලා. ලඩෝ කියනවා "මගේ මූණ බලලා කියපන්. මම හොඳින් ඉන්නවද" කියලා. සචින් "මේ කසාදේ නවත්තන්න. අපි වාඩි වෙලා කතා කරමු" කියලා. සචින් කියනවා "විහිළු කරන්න එපා ලඩෝ" කියලා. ඉදයා ලඩෝව අයින් කරන්න හදමින් කියනවා "ලඩෝ එන්න යන්" කියලා. ලඩෝ කෑ ගහලා කියනවා "ඉදයා ඔයා වගේ මට ආදරේ හංගගෙන ඉන්න බෑ. මම මගේ ආදරය වෙනුවෙන් සටන් කරනවා. මේක සෑමුත් අහගෙන ඉන්නේ." සචින් තදින් කියනවා "වාඩි වෙන්න ලඩෝ. දැන් මොකද්ද වෙන්න ඕනේ? ඔයාට මාව බදින්නද ඕනේ? පවුල් දෙකක් උදේට කසාදේ තියනවා කියලා බලාපොරොත්තුෙන් නිදාගෙන ඉන්නවා. එයාලගේ බලාපොරොත්තු කඩලා අපි කසාද බදින්න ඕනේද? ඔයා තාම මේකෙන් එළියට ආවේ නෑ කියලා මට තේරෙනවා. ඒත් අර කෙල්ල ගැන පොඩ්ඩක් හිතන්න. ඒත් මේවා බලන්න නැතුව අපි බදින්න ඕන නම් මම ලෑස්ති" කියලා. එතකොටම ලඩෝ සංසුන් වෙනවා. සචින් හිමින්සරේ අහනවා "අනාගතේ අපේ ෆොටෝ පෙන්නලා තර්ජනය කරන්නේ නෑ නේද" කියලා. ලඩෝ කියනවා "ඌරෝ මොකද්ද ඔබ කිව්වේ? මාව ඇතෑරියනේ. උඹට වඩා සුපිරි කොල්ලෙක්ව මම බෙදගන්නා. මහේෂ් බාබු වගේ" කියලා. ඒක අහලා සෑම්ටයි ඉදයටයි දෙන්නටම hina යනවා. සෑම් කියනවා "ඒ කියන්නේ ලඩෝවාගේ කෙල්ල නෙමෙයිද" කියලා. ඉදයා "නෑ. එයා මගේ යාළුවෙක් විතරයි" කියනවා. ඉතින් සචින්ගේ වෙඩින් එකක් තියෙනවා. වෙඩින් එක හොදට වෙනවා. වෙඩින් එකෙන් පස්සේ සෑම් කොහේ හරි හොරෙන් යන්න යනවා. ඉදයාට සෑම්ව අහු වෙනවා. සෑම් කියනවා "පූරි කන්න යන්න ඕන" කියලා. පොඩි කාලේ අපේ ටියුෂන් ක්ලාස් එක ගාව පානිපූරි කඩයක් තිබ්බ නේද? එතනට ගිහින් පානිපූරි කන්න ඕන වගේ දැනෙනවා කියලා. ඉදයා hina වෙලා කියනවා "පානිපූරි කන්න කවුරු තිරුච්චි වෙනකන් යනවද" කියලා. සෑම් කියනවා "මම යනවා" කියලා. ඉතින් ඉදයාට වෙන ඔප්ෂන් එකක් නෑ. ඉදයාත් කියනවා "මමත්
පූරි වලට කැමතියි කියලා. ඉදේයි සෑමුයි දෙන්නම පූරි කන්න යනවා. එයාලා පානිපූරි කකා ඉන්නකොට ටියුෂන් ක්ලාස් එක මතක් වෙනවා. එයාලා ටියුෂන් ක්ලාස් එකටත් යනවා. ඉදයාට මතක් වෙනවා එයා සෑම්ට ආදරය කරපු විදිහ. ඉතින් එයාලා ක්ලාස් එක ඇතුළට ගිහිල්ලා පරණ බෙන්ච් එකේ ලියපු නමුයි පන්තියේදී සර් නිව්ටන්ගේ දෙවෙනි නියමය අහපු හැටි මතක් කරලා hina වෙනවා. ඉදයා කියනවා ඔයා පානිපූරි වලට කැමති කියලා දන්නේ නෑනේ. චෙන්නයි වලට එන්න හැම කඩේකින්ම ගිහින් කමු කියලා. සෑම් කියනවා හෙට මට ෆ්ලයිට් එකේ ඉදයා මම US යනවා. ආපහු කවදායිද දන්නේ නෑ. ඉදයා ෂොක් වෙලා යනවා. හෙට සෑම් ඔව් කියනවා. සෑම් කියනවා ගෙදර යන්න පරක්කු වෙනවා කියලා. ඉතින් දෙන්නම ගෙදර යනවා. ඊළඟ දවසේ උදෙත් එනවා. මාමා කියනවා මම මේ සෑම්ව බස්සන්න යන ගමන් ඉන්නේ කියලා. ඒක අහපු ගමන් ඉදයාගේ හිත ඇතුලේ ලොකු අවුලක් හැදෙනවා. එයා යාළුවට කියනවා එයාපෝට් එකට යන්න ඕනේ කියලා. යාළුවෝ අහනවා මාමා යනවා කිව්වනේ. අපි මොකටද එයාපෝට් එකට යන්නේ කියලා. ඉදයා කියනවා මම සෑම්ට ආදරය කරනවා. මම මොකටද මෙච්චර කාලයකට පස්සේ ආව මදුරයි වලදී හම්බ වෙන්නේ. ජීවිතේ හැමදේම වෙන්න හේතුවක් ඇතුව. මේ වතාවේ ඇතෑරියොත් මට ආපහු එයාට කියන්න බැරි වෙයි. ආපහු ඒ වැරද්ද කරන්න බෑ. තව කොච්චර වෙලා තියනවද? යාළුවා කියනවා තව පැයක් තියෙනවා. ඉක්මනට යන් කියලා. එයාලා යන්නේ අද්දිම ඇමතිගේ මැරයම් පිරිසක් එක්ක ලොකු ආරවුලක් එනවා. ඉදයාලා එතනින් බේරිලා බස් එකකට පයින්නවා. ඉදයා අහනවා අයියේ වාහනේ එයාපෝට් එකටද යන්නේ කියලා. බස් ඩ්‍රයිවර් කියනවා ඔයාලා කවුද? බහින්න. නැත්තම් මගේ රස්සාව නැති වෙයි කියලා. යාළුවා කියනවා අයියේ ඔයාට රස්සාව විතරයි යන්නේ. මගේ යාළුවාට ජීවිතේම නැති වෙනවා. බස් එක ඇතුලේ අර මැරයන් එක ලොකු කුටිපැට හුවමාරුවක් යනවා. ඉදයා අමාරුවෙන් සටන් කරලා කොහොම හරි ගුවන් තොටුපළට දුවගෙන එනවා. ෆ්ලයිට් එකට වෙලාව හරි. ඉදයා සෑම්ව හොයාගෙන දුවනවා. එකපාරම කෙනෙක් ඉදයාව අල්ලගෙන එයාව නවත්තනවා. මේ වෙන කවුරුත් නෙමෙයි ජුජු අහනවා ඉදයා මෙහි මොකද්ද කරන්නේ කියලා. ඒත් එක්කම ෆ්ලයිට් එක යනවා. ඉදයා දුකින් ඒ දිහා බලන් ඉන්නවා. ඉදයා කියනවා එදා මං පිස්සෙක් වගේ දිව්වේ ඇයි කියලා මටවත් තේරුනේ නෑ. සමහර විට සෑම් වාය මිස් කරගන්න හොඳ නෑ කියලා හිතපු නිසා වෙන්නේ නැති කියලා. ඒත් ඒකෙන් උන හොඳ දේ ජුජු මගේ ජීවිතේට ආපු එක කියනවා. ඊට පස්සේ හැමදේම ඉවරයි කියලා සූර්යයට කියනවා මං හිතුවේ ආයේ හැමදේම තිබ්බ තැනටම ආවා කියලා. මාමා හිතනවා ඉදයා එයා වගේම තනි වෙයි කසාද නොබැද කියලා. ඒ නිසා මාමා බල කරනවා ඉදයාට කසාද බදින්න කියලා. දවසක් ඉදයා දකිනවා සෑම් ගොඩක් ලොකු දුරක් ගිහින් කියලා. මොකද ඇත්තටම සෑම් අභ්‍යවකාශයෙන් එළියටම ගිහින්. එතකොටම ප්ලේන් එකේ සූර්යා කෑ ගන්නවා. ඉදයා ඔබ මේ මොකද්ද කරන්නේ? ඇති මට නම් ඇති වෙලා තියෙන්නේ. මෙයා කවදාවත් ආදරය කියන්නේ එහෙම කියලා සූර්යා තරහින් ඉදයාට කියනවා එක තැනකදී හරි ආදරය කියයි කියලා බලන් හිටියම මෙයා කියන්නෙම නෑනේ. දැන් නම් මට මේක හොතටම ඇති වගේ. එතකොට යාළුවා කියනවා සර් ඉදයාගේ එන්ගේජ්මන්ට් කතාව හැවුවේ නෑනේ කියලා. එතකොට සර් පුදුම වෙලා අහනවා එන්ගේජ්මන්ට් ඔබ එන්ගේජ්ුත් වුණාද කියලා. එහෙම කියන සූර්යා ඉදයාට කියනවා ආයෙ කතාව කියන්න කියලා. ඉතින් මාමා කිව්වා වගේ ඉදයා කැමති වෙනවා එන්ගේජ්මන්ට් එකට. ඒ කෙනාගේ නම අදිති. ඒත් යාළුවන්ට තේරෙනවා තාම ඉදයා ඉන්නේ සතුටින් නෙවෙයි කියලා. යාළුවෝ කියනවා ඉදයාව දැක්කම සතුටින්ද දුකින්ද කියලාවත් හොයන්න බෑ. ඌ හැම සින්දුවකටම ගැලපෙන්න මූණ හදන් ඉන්නවා කියලා. යාළුවෝ ගිහින් ඉදයාගෙන් අහනවා ප්‍රශ්නක නෙවෙයි නේද ඉන්නේ කියලා. එහෙම හැව්වම ඉදයා නෑ කියනවා. හැබැයි ඉදයා ඇත්තටම ඉන්නේ ප්‍රශ්නක. දවසක් ඉදයා shopping mall එකකට යනවා. ඉතින් shopping mall එකට යන ඉදයා අදිතගෙන් එයා කොහෙද ඉන්නේ කියලා අහනවත් එක්කම පිටිපස්සේ ඉදයා කියලා ඉදයාගේ නමින් කෙනෙක් කතා කරනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි. ඉදයාගේ දොස්තර නෝනා අම්මු. එයා ඉදයාව දැකලා අනේ මොනතරම් පුදුමයක්ද. එයා ඉදයාව බදා ගන්නවා. අම්මු අහනවා දැකලා ගොඩක් කල් වෙනවනේ. ඔයාට කොහමද? අනේ ඔයාව බලන්නකෝ. ඔයා ගොඩක් වෙනස් වෙලා ඉදයා. කොලෙජ් එකේ යාළුවෝ සචින්, ලාඩෝ, ප්‍රභු, රාවිඩ් ඒගොල්ලන් එක තාම කතා කරනවද? ඒ කාලේ අපි කොච්චර විනෝදෙන් හිටියද? තමා වෙන්න. මම තමයි එච්චර කතා කළේ නැත්තේ. මම ඒ දවස් තාම මිස් කරනවා කියලා. ඉදයා අහනවා ඔයාට කොහමද කියලා. මම හොඳින්. ඩෙල්ලි එම්ස් එකේ වැඩ කරන්නේ. සමුළුවකට චෙන්නයි ආවා. ඔයාව මෙහෙම දකින්න ලැබෙයි කියලා හිතුවේ නෑ. ඔයා කසාද බැන්දද කියලා. ඉදයා කියනවා තාම නෑ. බදින්න යනවා කියලා. එතකොට අම්මු කියනවා ඔයා තාම වෙනස් වෙලා නෑ. එහෙම්මමයි ඉන්නේ. එච්චර කතා කරන්නේ නැතුව එහෙම්මම ඉන්නවා. හරි එහෙනම් මම යනවා. බායි කියලා යන්න හදනවා. ඒ ටික දුරකින් ආපහු හැරෙන අම්මු කියනවා ඔයා වැරදියට හිතන්නේ නැත්තම් මම දෙයක් කියන්න. අපි කොලෙජ් එකේ හිටපු කාලේ මම ඔයාට ආදරය කරගෙන හිටියේ. ඒත් ඔයාටත් මං ගැන එහෙම අදහසක් තියනවාද කියලා මම දැනන් හිටියේ නෑ. ඒ වෙලාවේ මට තිබුණ බය නිසා මට ආදරේ කෙලින් කියන්න බැරි වුණා. එදා ස්ටේෂන් එකේදීත් මම කියන්න තමයි හිටියේ. ඒත් මට බැරි වුණා. එයා සතුටින් හුස්ම ගන්නවා. ඒත් දැන් මට පට්ට සතුටක් දැනෙන්නේ. මාව වැරදියට හිතන්න එපා. මම
මම දැන් කසාද බැදලා ඉන්නේ. මට ලස්සන ළමයි දෙන්නෙක් ඉන්නවා. මට ඔයාට මේක කියන්න ඕනි කියලා හිතුණා. මේක කියන්න ලැබිච්ච එක මට ලොකු සතුටක්. මම හොඳින් ඉන්නවා. ඔයාගේ කසාදයට අමතක කරන්න නැතුව මට කතා කරන්න. බායි ඉදයා. එහෙම කියලා එයා යනවා. මේ සිද්ධිය ඉදයාගේ හිතට ලොකු බලපෑමක් කරනවා. ඉදයා ඒත් එක්කම තමන්ගේ යාළුවා ලඩෝට කෝල් එකක් ගන්නවා. ඉදයා කියනවා ලඩෝ අහන්න මම සෑම්ව බලන්න US එනවා කියලා. ලඩෝ කලබල වෙලා අහනවා මොකද්ද මේ කියන්නේ? කසාද බදින්න ඔන්න මෙන්න තියෙදි මොකද්ද මේ කරන්න යන්නේ කියලා. එතකොට ඉදයා කියන ආදරේ කියලා ප්‍රතික්ෂේප වෙනවට වැඩිය ආදරේ කියන්නේ නැතුව හිතේ තියාගෙන ඉන්න එක ගොඩක් රිදෙනවා. ඔයා නේද කිව්වේ ආදරේ වෙනුවෙන් සටන් කරන්න ඕනේ කියලා. ඒත් මම දැන් සටන් කරන තත්ත්වයක නෙමෙයි ඉන්නේ. එහෙම කරත් ඒක හරියන්නේ නැහැ. අඩුම තරමේ මගේ හිතේ තියෙන දේ ගිහින් සෑම්ට කියන්නම් කියලා. එතකොට ලඩෝ අහනවා ඔයා ගිහින් ආදරේ කළා කියලාද කියන්නේ? නැත්තම් ආදරේ කරනවා කියලාද කියන්නේ? මගෙන් මොකටද ඕව අහන්නේ? අදිතිගේ පවුලෙන් අහන්න. ඉදයා කියනවා ආදරේ කළා කියලා තමයි කියන්නේ කියලා. ඉදයා කියනවා එයා දැන් මගේ අතීතයක් ලාඩෝ. එතකොට ලාඩෝ කියනවා හරි. ඔයාගේ හිතේ තියෙන දේවල් ඔක්කොම කියලා හරි ගියේ නැත්තම් පිටත් වෙලා එන්න. අපි බලාගමු කියලා. ඊට පස්සේ ඉදයා කියනවා තව දවස් 10ක් කසාදෙට තියෙන්නේ. මම ගෙදරට මොනවද කියලා එන්නේ කියලා. ලඩෝ කියනවා ඔයාගේ බැචලර් පාටි එක තියෙනවානේ. ඒක කියලා එන්න. ඉතුරු ටික මම බලා ගන්නවා. ඔයා එන්න කියලා. ඉතින් ඉදයාගේ කහචාරිත්‍රෙත් තියෙනවා. හැමෝම සතුටින් ඉන්නේ. ඉදයා ගිහින් මාමට කියනවා මාමේ හැමෝම මගෙන් බැචලර් පාටි එකක් ඉල්ලනවා. ඉතින් මාමා කියනවා ඉතින් මොකද පරක්කු කරන්නේ? කට්ටියටම දෙන්න කියලා. ඒත් ඉදයා කියනවා USA යන්න වෙනවා කියලා. ඇමරිකාවේද කියලා අහද්දි ඉදයා කියනවා ඔව් කසාදයට දවස් 2කට කලින් අපි එන්න. මාමා අහනවා ඔයාට යන්න ඕනමද කියලා. එහෙම කියලා මාමා කියනවා අදිතිගෙන් අවසර ගන්න. එයා තමයි ඔයාගේ බිරිඳ වෙන්න ඉන්නේ. ගිහින් එයාගෙන් අවසර ඉල්ලන්න. ලැජ්ජ වෙන්න එපා කියලා. අදිතිගෙන් ඇහුවම අදිති කියනවා සතුටින් ගිහින් එන්ජොයි කරන. පර්මිෂන් ගන්න ඕනේ නෑ කියලා. ඊට පස්සේ අදිතිගේ තාත්තා එතනට එනවා. එයා ලොකු දේශපාලඥයෙක්. එයා අහනවා බෑන මොකද්ද කියන්නේ කියලා. අදිති ෂේප් එකේ බොරුවක් කියනවා. අදිති කියනවා ඇමරිකාවේ බිස්නස් ඩීල් එකක්ලු. ට්‍රම්ප් එයාලව හම්බ වෙන්න එන්න කියලා. මේ වෙලාවේ යන්නද කියලා අහන්න කියලා. අදිතිගේ තාත්තා එක සිරාවටම අරන් කියනවා ට්‍රම්ප් නේද? ගිහින් බලලා එන්න. කසාදෙට කලින් එනවනේ. ගිහින් එන්න කියලා. අදිති කියනවා මට ඔයාව ගොඩක් මිස් වෙයි ඉදයා කියලා. එහෙම කියලා අදිති ඉදයාව බදා ගන්නවා. සූර්ය අහනවා ඔයාලා මෙයාගේ හොඳම යාළුවෝ නේද? එයාගේ ආදරය ගැන ඔයාලටම කියන්න තිබ්බනේ. එහෙම කියලා ආයෙ කියනවා දැන් කියලා වැඩක් නැහැ. හෙට එයාගේ කසාදේ ගිහින් නිදා ගන්න කියලා. සචින්ට බ්ලැන්කට් එක දාන ලඩෝව දැකලා සූර්ය කියනවා කවුදෝ තාම ආදරය කරනවා වගේ කියලා. ලඩෝ කියනවා එයා එච්චර වටින්නේ මම හොඳ මිනිස්සෙක් කියලා. ඊට පස්සේ පිටිපස්සේ දැන් යාළුවෙක් කියනවා සර් ඊට පස්සේ ඇමරිකාවේ මොකද්ද වුනේ කියලා අහන්න කියලා. එතකොට සූර්යා කියනවා ඒ කටවහන් නිදාගනි. නැත්තම් ප්ලේන් එකෙන් එළියට විසික් කරනවා කියලා. සූර්යා ඉදයට කියනවා බ්‍රෝ ටික වෙලාවක් S2 වහලා නිදා ගන්න. මොනවා වුණත් හැමදේම හොදකට තමයි වෙන්නේ කියලා. ඒ ටික වෙලාවකින් සූර්යම ආපහු ඇහැරිලා කුතුහලෙන් අහනවා අයියෝ මට නිින්ද යන්නේ ඇත්තටම ඇමරිකාවේ මොකක්ද උනේ? ඉතින් ඔන්න ආයෙ කතාව කියන්න ගන්නවා. ප්ලේන් එක ඇමරිකාවට ළඟා වෙනවා. ඉදයාගේ ප්ලෑන් එක යාළුවන්ට කියනවා. ඉදයාගේ යාළුවෝ කියනවා මූ කියන දේ බැලුවම අපිට ආයෙ ඉන්දියාවට යන්න බෑ වගේ. බැචලර් පාටි කියද්දීම මට සැකයක් හිතුණා මූ මොන හරි මගුලක් කරයි කියලා. ඔයා එයාට ගිහින් ආදරය කළා කියලා කිව්වම මොකද්ද වෙන්න යන්නේ කියලා. ඉදයා කියනවා දන්නේ නෑ. මගේ හිත වද දෙනවා. ඒකත් අමුද එදා ඇවිත් කතා කරාට පස්සේ මේක තවත් වැඩි වුණා. කසාද බැදපු කෙල්ලෙක් එයාම ඇවිල්ලා කියද්දි කසාදෙන් පස්සේ මේක හිතේ තියාගෙන ජීවිත කාලේ පුරාම මට සතුටින් ඉන්න බෑ. මට දවස් 2ක් දෙන්න. මම සෑම්ව මුණ ගැහිලා මමම කියන්න. එහෙම කිව්වම මගේ හිත සෑල්ලු වෙයි. කොහොමත් මේක මගේ බැචලර් ට්‍රිප් එක. අපි විනෝද වෙමු කියලා. ඉදයා කෙලින්ම යන්නේ නාසා ආයතනෙට. ඉදයා එතනට යනකොට සෑම් ඉදයාව දැකලා ගොඩක් පුදුම වෙනවා. හායි ඉන්න මම එන්නම් කියලා සෑම් සංඥාවලින් කියනවා. එහෙම කියලා සෑම් ඇවිත් ඉදයාගෙන් අහනවා. ඔයා මොකද මෙතන කරන්නේ කියලා. එතකොට ඉදයා කියනවා මම පොඩි වැඩකට ආවේ කියලා. සෑම් අහනවා නාසයකට? ඉදයා කියනවා නෑ නිව්යෝර්ක් එකේ මීටින් එකක් තිබ්බා. වෙලාව තියෙන නිසා නාසයක බලන්නත් ආවා. කමක් නෑ නේද කියලා. එතකොට සෑම් කියනවා සර්ට නාසා තාරක විද්‍යාව ගැන ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නේ කියලා. ඉදයා සෑම්ගේ ඇස් දිහා බලාගෙන කියනවා ඔයා නිසා තමයි කියලා. ඉදයා කියනවා ඔයා ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මෙහෙම නේද? මම පොඩි කාලේ හිතුවේ නිකම් බොරු නාට්‍ය දානවා කියලා. අවුලක් නෑ. ඔයා ලොකු දුරක් ඇවිල්ලා සෑම් කියලා. සෑම්ව අගය කරනවා.
කියනවා. එතකොට සෑමුත් තෑන්ක්ස් කියලා කියනවා. මාස 6කට පස්සේ දන්න මුහුණක් හම්බ වෙන්නේ. ඕව මෙතන දැකපු එක මදුරේ වලටම ආවා වගේ දැනුණා. එකපාරටම හැමෝම මතක් වෙනවා කියලා සෑම් කියනවා. එතකොට ඉදයා තමන්ගේ හිතේ තියෙන දේ කියන්න හදනවා වගේ ඒ නිසාද දන්නේ මම ආවේ කියනවා. සෑම් අහනවා මොකද්ද කිව්වේ කියලා. ඉදයා කියනවා නෑ මුකුත් නෑ කියලා. ඊට පස්සේ ඉදයා වටපිට බලලා අහනවා මේ රොකට් එකේ එහෙම යන්නේ නැද්ද කියලා. සෑම් කියනවා දැන් තමයි අපි මිෂන් එකක් ඉවර කරලා ආවේ. ඒ නිසා අපි විවේක කාලයක ඉන්නේ. ඒ වගේම ළමයින්ට කදවුරු වැඩසටහන් කරනවා කියලා. ඉදයා ඒකට වාව් සුපිරි කියලා කියනවා. සෑම් ඊළඟට කියනවා ඇත්තටම මේ සතියන්තේ මම නිව්යෝක් එකට යන්න එනවා. ඔයාට වැඩක් නැත්තම් අපි හම්බ වෙමු. ඔයා වෙන කාත් එක්ක හරි නැත්තම් කියලා. එතකොට ඉදයා ඉක්මනට කියනවා නෑ නෑ මම තනියම ආවේ කියලා. එතකොට සෑම් කියනවා හරි එහෙනම් නිව්යෝක් වල හම්බෙමු කියලා. දෙන්නම ෆෝන් නම්බර්ස් මාරු කරගන්නවා. ඊට පස්සේ කතාව යන්නේ නිව්යෝක් වලට. ඉතින් ඉදයයි සෑමුයි ලස්සන කාලයක් නිව්යෝක් වල ගෙවනවා. ඉතින් මේ කාලය ඇතුළත සෑම්ටත් ඉදයා ගැන ලොකු ආදරයක් ඇති වෙනවා. සෑම් සමයුක්තටත් මේ ගැන කියනවා. සමයුක්ත මේ වෙලාවේ චෙන්නයි වලට ඇවිත් තමයි ඉන්නේ. සෑම් කියනවා මම ඉදයාට ආදරේ කියලා කියනවා. මොකද එයාට හෙට ෆ්ලයිට් එක තියනවා කියලා. සමයුක්ත ඒක අහලා hina වෙලා කියනවා කංග්‍රැචුලේෂන්ස් හැමදේම හොඳින් වෙයි කියලා. සෑම් රෝසස් එක්ක ඉදයාව බලන්න එයාගේ ගෙදරටම යනවා. ඉදයා යාළුවොත් එක්ක කාමරේ ඉන්නේ. සචින් කියනවා 3 වතාවක් ටිකට් එක මාරු කළා. මාමත් කෝල් කරගෙන වද දෙනවා. හෙට ගියොත් තමයි හරියන්නේ. නැත්තම් ඔයාගේ කසාද අමතක කරලා දාන්න කියලා. ඉදයා කියන්නේ මට හිතන්න පොඩි වෙලාවක් දෙන්න කියලා. එතකොට සචින් කියනවා මොනවා හිතන්නද මීට වැඩිය මොනවා කියලා කරන්නද කියලා. ඩාඩත් අහනවා ඔයා මොකද අලුතින් ප්‍රොපෝස් කරන්න යනවා වගේ ෆීල් කරන්නේ නැත්තම් ආදරේ කරනවා කියලාද කියන්නේ. ඉතින් මේ කියන ඔක්කොම සෑම්ට ඇහෙනවා. සචින් කියනවා මේ බලන්න මේක හැගීමක් නෙමෙයි. එයාට තොරතුරක් කියන්න විතරයි ඔයා ආවේ. ඒක මතක තියාගන්න. එතකොට තව යාළුවෙක් කියනවා මට නම් හිතෙන්නේ මේ අතීතයේ ආදරයක් නෙමෙයි වර්තමානයේ ආදරයක් කියලා. එතකොට යාළුවාගේ GF කියනවා ඒ ප්‍රභු ඔයත් එයාගේ හිත අවුල් කරන්න එපා. එයා තව දවස් 2කින් කසාද බදිනවා. ඒක අහපු ගම සෑම් හොඳටම ෂොක් වෙනවා. තව යාළුවෙක් කියනවා මේ බලන්න. ඔයාගේ කැමැත්තට එයත් එක්ක දවස් 10ක් හිටියා. මේ වෙලාවේ ගිහින් ප්‍රොපෝස් කරලා එයාගේ හිතත් අවුල් කරන්න එපා. අනින්දා වගේ කසාද. ඔයා ඉංකි පිංකි පොන්කි දාලා කාවද ආදරය කරන්න කියලා තෝරගන්න කියලා. ලඩෝ කේන්තියෙන් කියනවා ඔයාලා හැමෝම පොඩ්ඩක් කටවහගෙන ඉන්නවද? එහෙම කියලා කියනවා ඒයි ඔයා ආපු වැඩේ කරන්න. සෑම්ට ගිහින් ඔයාගේ කසාදය ගැන කියන්න. සෑම්ට ගොඩක් දුක හිතෙනවා. තව යාළුවෙක් කියනවා ඒ ඉදයා ඔයත් එක්ක තමයි කතා කරන් ඉන්නේ. මොන හරි උත්තරයක් කියන්න ඉඳයා. හැමෝම වගේ අහනව නේද උත්තරයක් කියන්න ඉඳයා කියලා සෑම් කියනවා. මේ වෙලාවේ සෑම් එතනට ඇවිල්ලා. සෑම් ඉදයා දිහා කේන්තියෙන් බලනවා. මේකට බොරුවක් ලෑස්ති කරලා ඇතිනේ කියන්න. මේ දවස් 10 ඔහතව කොච්චර බොරු කියන්නද යන්නේ. ඉන්වෙස්ටර්ව බලන්න ආවේ තනියම ආවේ. ඔයා තනියම ඉන්නේ. එතකොට ලාඩු මැදට පැනලා කියනවා සෑම් ඔයා වැරදියට තේරුම් අරගෙන කියලා. ඒත් සෑම් කෑ ගහලා කියනවා කවුරුත් මුකුත් කතා කරන්න එපා. හැමෝම එකතු වෙලා මාව තමයි රැවට්ටුවේ. ගෙනාපු මල් ටිකත් විසික් කරලා සෑම් කියනවා ඔබ වගේ නරක එකෙක් මම්මගේ ජීවිතේටම දැකලා නැහැ. එහෙම කියලා සෑම් එතනින් දුවගෙන යනවා. ඉදයා සෑම් කියමින් එයාගේ පස්සෙන් දුවගෙන යනවා. ඉදයා සෑම නතර කරගෙන සෑම් මම කියන දේ අහන්න කියද සෑම් අහනවා ආපහු බොරුවක් කියන්න දෙයක් නෑ ඉදයා. ඉදයා කියනවා මම බොරු කිව්වේ නෑ සෑම්. මම මෙහෙට ආවේ ඔයාව බලන්න තමයි. එතකොට සෑම් කේන්තියෙන් අහනවා කොහොමද මං කසාදයක් තියාගෙන මාව බලන්න එන්නේ? ඉදයා කියනවා ඔයා මාව වැරදියට තේරුම් අරගෙන සෑම්. සෑම් කියනවා දැන් තමයි හැමදේම තේරෙන්නේ. ඔයා බැචලර් පාටි එකනේ සමරන්න ආවේ. ඔයාට ඕන උනේ කෙල්ලෙක් එක්ක විනෝද වෙන්න. ඔයා මාව පාවිච්චි කරා. ඉදයා තමව සාධාරණීකරණය කරනවා. අහන්න. ඔයාගේ කේන්තිය සාධාරණ. මම පළවෙනි දවසම මගේ කසාදය ගැන කියන්න තිබ්බා. ඇයි කිව්වේ නැත්තේ කියලා මමවත් දන්නේ නෑ. සෑම් කියනවා තව මොනවද කියන්න තියෙන්නේ? දවස් 10ක් මාත් එක්ක රවුම් ගැහුවා. කසාදයට එන්න කියලා ආරාධනා කරනවා. මාව දැක්කම ඔයාට කොහොමද පේන්නේ? අඩුමතරමේ ඔයා බදින කෙල්ලට හරි අවංකව ඉන්නේ ඉදයා කියලා. එතකොට ඉදයා කියනවා ඔයා මං ගැන මොනවා හිතුවත් අවුලක් නෑ. ඒත් මං කියන්න ආපු දේ කියන අහන්න. මම හැම වෙලේම එහෙම කියනකොටම ඉදයා තමන්ගේ හිතේ තියෙන ආදරය කියන හදනවත් එක්කම සෑම් එක නතර කළ කම්බුල් පාරක් ගහනවා. දැනුත් ඔයා ගැන විතරයි ඔයා හිතන්නේ. සෑම් ඉදයා
තනිකරලා එතනින් යනවා. එහෙම කියලා ඉදයාගේ කතාව සූර්යාට කියන එකත් එතනින් නවත්තනවා. කට්ටිය ප්ලේන් එකෙන් බැහැලා එද්දි සූර්යා කට්ටියටම බායි කියලා යන්න යනවා. තවනම් දරාගන්න අමාරුයි කියලා සූර්යා යනවා. සූර්යා එක්සිට් එක ළඟ ඉඳන් වයිෆ්ව දැකලා සතුටින් අතවනවා. ඒත් ඒ වෙන කවුරුත් නෙමෙයි. ඉදයයි එයාගේ යාළුවයි පාසලේ ආදරේම කරපු ටීචර් ගීතා මිස්. ගීතා මිස් දැක්ක ගමන් ඉදයයි යාළුවයි හැමෝම ඒ ගීතා ටීචර් කියලා කෑ ගහනවා. සතුටු වෙනවා. සූර්යාටත් වඩා එයාගේ වයිෆ්ව දැකලා කට්ටිය සතුටු වෙද්දි සූර්යා දැනගන්නවා මේ ඉන්නේ ගීතා කියලා. ඒත් එක්කම ප්ලේන් එකේදී ඉදයාගේ කතාව අහලා එයා ගීතා මිස්ගේ හස්බන්ඩ් කොච්චර විහිළු කරාද කියලා සූර්යාට මතක් වෙනවා. සූර්යාට ලැජ්ජ හිතෙනවා. එච්ච දේවල් ඔක්කොම ඉදයා මිස්ට කියනවා. ඉදයා කියන සමා වෙන්න මිස් පියදා පොඩි කාලේ දන්නේ නැතුව කරපු දෙයක් කියලා කියද්දි ගීතා මිස් ඒ අතීත වැරදි ගැන තවත් කතා කරන්න නොදී අතෑරලා දාන්න කියලා ඉදයාගෙන් කෙලින්ම අහනවා. දැන් ඔයා මොකද කරන්න යන්නේ? ඉදයා කියනවා මම දන්නේ නැහැ කියලා. ගීතා මිස් කියනවා ඔයාගේ හිතට දැනෙන දේ කරන්න ඉදයා. ගීතා මිස්ගේ ඒ වචන ටික ඉදයාගේ හිතට ලොකු ශක්තියක් එනවා. ඊට පස්සේ ඉදයාගේ කසාදෙට එන්න කියලා ගීතා මිස්ටයි සූර්යටයි දෙන්නටම ආරාධනා කරනවා. ආය පරණ කතා සෙට් එකම කියන්නද යන්නේ කියලා ඔයාගේ මාමා බලාගෙන ඉන්නේ. යන්න කියලා සූර්යා කියනවා. කට්ටියම අවුලින් වුණත් මාමා බලාගෙන ඉන්න නිසා ඉදයා යාළුවෝ ටිකත් එක්ක ඉක්මනින්ම මංගල ශාලාවට යනවා. ඉදයයි යාළුවයි මංගල ශාලාවට එද්දි කසාදෙට ගොඩක් පරක්කු වෙලා. මාමා කලබලෙන් ඇවිත් කසාදෙ දවසටත් පරක්කු වෙලාද එන්නේ කියලා යාළුවෙක්ගෙන් අහනවා. මාමත් එක්ක ඉන්න අනිත් අය ඉදයාව සාදරෙන් පිළිගන්නවා. ඉදයා ශාලාවට යන ගම මාමට කියනවා එයාට මාමත් එක්ක කතා කරන්න ඕනේ කියලා. ඉදයාට සෑම් ගැන හිතලා මේ කසාදේ නතර කරන්න ඕන වෙනවා. ඒ වෙලාවේ මාමා ඉදයාට මෙහෙම කියනවා. ඉදයා ඔබ සෙල්ලම් කරනවද? නගරේ ලොක්කෝ හැමෝම මෙතනට ඇවිත් ඉන්නේ. මේ වෙලාවේ කොහොමද කසාදේ නවත්තන්නේ? ඔයාගෙන් අහලා තමයි මම මේක ලෑස්ති කළේ. දැන් මේකෙල්ල එපා කිව්වොත් මිනිස්සු මොනවා හිතයිද? අදිතිට මම මොකද්ද කියන්නේ? අපි කැමති වෙච්ච දෙයක් ලැබුණ නැති වුනම හිතට අමාරුයි තමයි. ඒත් අපිට ඕන කරන දේ ලැබුණේ නැත්තම් මුළු ජීවිතේම විනාශ වෙයි. මම ඔයාගේ මාමා විතරක් නෙමෙයි අම්මා තාත්තා හැමදේම. කරුණාකරලා ලෑස්ති වෙලා එන්න. මාමා එහෙම කියලා කල්පනා කරද්දි ඉදයා තමන්ගේ හිතේ තියෙන බර නිසා තවත් පැකිලෙනවා. ඒක තේරිලා මාමා ආපහු ඇවිත් හරිම ආදරෙන් ඉදයාගේ හිත හදමින් මෙහෙම කියනවා. ඔයාට මේ කසාදේ නවත්තන්නද ඕනේ? කමක් නෑ. එන දෙයකට මම මූණ දෙන්නම්. ඔයා මුකුත් හිතන්න එපා. අපි මේක බලාගමු. මාමගේ අසීමිත ආදරය දැක්කම ඉදයා තමන්ගේ තීරණය වෙනස් කරගෙන මෙහෙම කියනවා. මගේ වෙස්ට් එකයි ෂර්ට් එකයි අරගෙන එන්න. මම විනාඩි 5න් ලෑස්ති වෙලා එන්න. මගේ වැරද්ද. ඔයා යන්න මම එන්නම් කියලා. මාමා කියනවා මට හැමදේටම වඩා වටින්නේ ඔයාගේ සතුට. ඔයා කැමති දේ කරන්න කියලා. ලෑස්ති වෙලා එන්න කියලා ඉදයාගේ යාළුවෝ ටික ඉන්න තැනට එද්දි සචින් අහනවා ඔන්න ඉදයාව කිව්වා වගේම ගෙනාවා කියලා. මාමා කියනවා ඔයාලගේ ප්ලෑන් එක මට තේරුණා කියලා. යාළුවෝ අහනවා මොකද්ද ප්ලෑන් එක මාමි කියලා. මාමා කියනවා කසාදෙට ලෑස්ති වෙනවා වගේ කසාදේ නවත්තන්න හදනවා. එහෙම නේද? ඔයාලගේ තත්ත්වයේ ඉන්නකොට මමත් එහෙම තමයි හිතන්නේ. එයා කැමති කෙල්ලෙක් එක්ක එයාව සෙට් කරලා දෙන එක තමයි යාළුකම කියලා. ඒත් ඒක විතරක් වෙන්නේ එයා අදිතිව තමයි බදින්නේ. ඒක තමයි එයාට හොද. එයාත් ඒක තේරුම් ගත්තා. ඔයාලත් ඒක තේරුම් ගන්න. එහෙම නැතුව මෝඩ විදියට මොන හරි කළොත් මම බලා ගන්නම්කෝ. එහෙම කියලා මාමා එතනින් යනවා. මාමා බැනලා තර්ජනය කළා ගියාට පස්සේ සචින් කියනවා අපේ යුතුයකම තමයි එයාගේ සැබෑ ආදරයත් එක්ක එකතු වෙන්න උදව් කරන එක. ඒක තමයි යාළුකම කියන්නේ. අපි යාට හොද යාළුවෝ නෙමෙයි බං. තවත් යාළුවෙක් අහනවා දැන් අපි මොකද්ද කරන්නේ? කට්ටිය ප්ලෑන් කරන අදිතිගේ කසාද කඩලා ඉදයා කැමති කෙනාව කසාද බඳලා දෙන්න. හැබැයි මේ අදහසට ජුජු නම් කැමති වෙන්නේ නැහැ. මම ඉන්නකන් ඒක වෙන්නේ. ඔයාලා ටීම් ඇමරිකානම් මම ටීම් අදිති කියනවා. ඉතින් සචින්ලා ප්ලෑන් කරන කොහොම හරි කසාද කඩා කප්පල් කරන්න. කෙලින්ම අදිතිගේ පවුලේ කෙනෙක් ගාවට ගිහින් කියනවා බලන්න ඉදයාට වෙන වෙන සම්බන්ධතා තියනවා කියලා ඉදයයි සෑමුයි එක්ක ගත්ත පින්තූර ඔක්කොම ටික පෙන්නනවා. ඒක දැකලා එයාට ටිකක් කලබල වෙනවා. හැබැයි ජුජු ඇවිල්ලා වැඩේ හොදටම කනවා. ජුජු AI වලින් හදපු ෆොටෝස් අරගෙන පෙන්නනවා. ඒ මනුස්සයාත් වෙන ගෑනුම බදන් ඉන්නේ. ඒ මිනිහා කෑ ගහනවා. දෙන්නෙක් තුන්දෙනා මේ මොකද්ද? මම මගේ නෝනාරෙන්න වෙන කාවත් අල්ලලා නැහැ. අය මම හැම කෙල්ලෙක්වම අල්ලගෙන ඉන්නවා වගේ පේන්නේ. ජුජු කියනවා ඒක හරිස. AI මේකෙන් හොඳ එකෙක්ව නරක එකෙක් කරන්නත් පුළුවන්. නරක එකෙක්ව හොඳ එකෙක් කරන්නත් පුළුවන්. එයාලා ඔයාව නෝන්ඩි කරන්න ප්ලෑන් කරලා තියෙන්නේ. මනමාලයා ඔයා වගේම රත්තරන් මිනිස්සෙක්. ඒ මිනිස්සයා කෑ ගන්නවා. හොඳ වෙලාවට ඔයා මාව බේරගත්තේ. එහෙම කියලා අර සෙට් එක දිහා බලලා කියන ඒක AIලු. අපි දන්නා. ඔයාලගේ වැඩක් බලාගන්න කියලා. ජුජු hina වෙවි කියන ටීම් ඇමරිකා
ලකුණු 0. ටීම් අදිති ලකුණයි. AI ප්ලෑන් එක අසාර්ථක වුණාට පස්සේ යාළුවෝ යන්නේ DJ ළඟට. යාළුවා කියනවා බ්‍රෝ ඔයා සින්දුවක් දාන්න ඕනේ. මනමාලයක් පෝරු විදන් මාලේ විසික් කළ තුවල එනවා වගේ සින්දුවක්. DJ කාරයත් ඒ අදහසට කැමති වෙලා කසාදේ කඩන මූඩ් එකෙන් අවුල් වෙන જાතිය සින්දු ප්ලේ කරන ගන්නවා. ඒත් ඒක අහගෙන ඉන්න ජුජු ඇවිත් කෑ ගහනවා. බ්‍රෝ මොකද්ද මේ සින්දු? කසාදෙට දාන සින්දු නෙමෙයි. ඔයා මෙහෙම කළොත් මෙතනින් පණ පිටින් යන්න වෙන්නේ නැහැ. සුපිරි සින්දු ටිකක් දාන්න කියලා. ඒ තර්ජනයට බය වෙන DJ කාරයා ආපහු මංගල සින්දු ප්ලේ කරන්න පටන් ගන්නවා. ඒ ප්ලෑන් එකත් ඉවරයි. ඉතින් ඒ වෙලේම ඉඳයා මණ්ඩපයට එනවා. කට්ටියටම තේරෙනවා ඉඳයා ඉන්නේ ලොකු දුකකින් කියලා. මේකම කට්ටියට හිතා ගන්න බැරි විදියට සූර්ය සෑම ඇදගෙන කසාදෙට එනවා. ගීතා ටීචර්ත් එක්කම කට්ටියටම කට උත්තර නැහැ. ඉඳයා මණ්ඩපේ ඉඳන් මුකුත් කියන්නේ නැතුව බය වෙලා බලන් ඉන්නවා. ඉතින් සූර්ය මෙහෙම දෙයක් කරන්න ඇත්තම හේතුව ගීතා ටීචර්. ගීතා මිස් සූර්යට කෙලින්ම බනින්න පටන් ගන්නවා. එයාපෝට් එකේ ගීතා මිස් කියනවා ඔයා වැරද්දක් කරනවා. ඔයා ඉදයා එක්ක යන්න තිබ්බේ. එයාට සපෝට් එකක් දෙන්න. සූර්යා කියනවා එයාගේ ජීවිතය ගැන තීරණය කරන්න ඕනේ එයාම තමයි. එතකොට ගීතා මිස් කියනවා ඔයාගේ බිරිඳ ඔයාගේ දරුවා මේක ඔයාගේ ජීවිතය කියලා එදා එයා හිතුවේ නෑ නේද? ඒ පොඩි දරුවට තිබුණ ත්‍යාගශීලී හදවත ඔයාට නෑනේ කියලා. සූර්යා අහනවා ඔයා මාව එයත් එක්ක කම්පෙයාර් කරනවද කියලා. මගේ ඩිලිවරි එකට නිවාඩුවක් ගන්න බැරි වෙච්ච ඔයා කොහෙද? මම වෙනුවෙන් අත්සන් කරපු එයා කොහෙද? ස්විස් තමයි වැදගත් කියලා හිතපු ඔයා කවුද? මිස් තමයි වැදගත් කියලා හිතපු එයා කවුද? ෆියුචර් එක තමයි ඕනේ කියලා හිතපු ඔයා කවුද? ටීචර් කියලා දුවගෙන ආපු එයා කවුද කියලා. ගීතා මිස් කියපු ඒ අමිහිරි ඇත්ත අස්සේ සූර්යාට කතා කරගන්න බැරි වෙනවා. සූර්යා කියනවා අනේ ඇති නවත්තන්න. ඔයා කතා කරනකොට මගේ කනේ මියුසික් එකක් ප්ලේ වෙනවා. මම එකගු වුණා. අපි කසාදෙට යමු. යාළුවෝ කට්ටිය සූර්යා ළඟට ඇවිත් අහනවා දැන් මොකද කරන්න කියලා. සූර්යා කියනවා මෙච්චර කෙල්ලව ළඟට ගෙනාවටත් පස්සේ කරන්න දෙයක් නැහැ. වෙන දේ බලන් ඉන්න තමයි තියෙන්නේ කියලා. ඒත් ලාඩෝ කියනවා එයාගේ මාමා වෙනුවෙන් ආදරේම කැප කරලා ඉන්නේ කියලා. සූර්යා කියනවා මෝඩ කොල්ලේ පරණ කාලේ වගේ හිතලා වැඩ කරනවා. ඒත් එක්කම කියනවා තව එකම එක ප්ලෑන් එකක් තියෙනවා කියලා. සූර්යා නැගිටලා මාමා ගාවට යනවා. සචිනුයි මාමයි එකට එනකොට සචින් කියනවා මේ ඉන්නේ සූර්යා අපේ හොඳ යාළුවෙක් කියලා. සූර්යා ඉදයාගේ මාමා ළඟට ගිහින් ඉදයා ගැන අගය කරලා කියනවා මාමේ මෙහෙම බෑනෙක්වයි මාමා කෙනෙක්වයි දැකලම නෑ. මේ කාලේ කවුරු හරි ආදරය කරපු කෙල්ලව මාමා වෙනුවෙන් දාලා එයිද? එයා දැම්මස් එයා වෙනුවෙන් ඔයාගේ ජීවිතේම පරිත්‍යාගී කළා නේද? ඔයා වෙනුවෙන් එයාගේ ආදරේ පරිත්‍යාගී කරන එක කිසිම වැරද්දක් නෑ. ඒත් එක දෙයක් එයා හිත ඇතුලෙන් අඩයි. එයා වෙනුවෙන් ඔයා ගොඩක් දේවල් කරලා තියෙනවනේ. මේ පොඩි දෙයක් ඔයා වෙනුවෙන් එයා කරන්න හොඳ නැන්ද? සර් කියපු ඒ වචන ටික මාමාගේ හදවතටම වදිනවා. ඉදයා Tamanට තියෙන ගෞරවය නිසා එයාගේ මුළු සතුටම හංගගෙන විදවනවා නේද කියලා මාමට තේරෙනවා. මාමා කෙලින්ම වේදිකාවට නැගලා මයික් එක අතට ගන්නවා. මුළු සභාවම නිශ්ශබ්ද වෙනවා. මාමා කියනවා හැමෝටම ආයුබෝවන්. අද මගේ ඉදයාගේ කසාදේ. අවුරුදු 30ක් තිස්සේ අපි දෙන්න එකට හිටියේ. මේ වෙනකන් එයා මගෙන් කිසි දෙයක් ඉල්ලලා නැහැ. අද පළවෙනි වතාවට එයා යාගේ හදවතින්ම මගෙන් දෙයක් ඇහුවා. ඒත් මම බැහැ කියපු නිසා එයා කැමති වෙච්ච ජීවිතේ විසික් කරලා ඇවිත් මෙතන වාඩි වුණා. මම තවත් කතා නොකර හිටියොත් මම එයා වෙනුවෙන් ජීවත් වුණ ජීවිතේට කිසිම තේරුමක් නැහැ. අදිති දුවේ මට සමා වෙන්න. මේ කසාදේ නැවතුනම ඔයාගේ හිත කොච්චර දුක් වේද කියලා මම දන්නවා. ඒත් මේ කසාදේ වුණොත් ඔයාලා දෙන්නම ජීවිතේ තප්පරයක්වත් සතුටින් ඉන්න. මෙතන ඉන්න හැමෝම මට සමා වෙන්න. ඔයාලට මේ විවාහය කාරුණිකව අවලංගු කරන්න පුළුවන් නම් එයාට එයාගේ අලුත් ජීවිතේ පටන් ගන්න පුළුවන්. අදිතිගේ පැත්තේ අය සභාවේ හිටපු අය මොකද්ද මේ වෙන්නේ කියලා කලබල වෙද්දි මාමා ඉදයාගේ ඇත්තම සතුට සහ ආදරය වෙනුවෙන් කසාදේ එතනින්ම අවලංගු කරනවා. අදිතිත් මාමා කියන දේ තේරුම් ගන්නවා. ආදරයක් නැතුව කසාද බදලා දෙන්නම මුළු ජීවිතේ විදවනාට වඩා මේ වෙලාවේ වුණ දේ දෙගොල්ලොන්ගේම අනාගතයට හොඳයි කියලා අදිතිගේ පැත්තේ පිළිගන්නවා. අදිති කසාදේ අවලංගු කළත් ගොඩක් දුකින් ඉන්නේ. සූර්යා ළඟට යන අදිති කියනවා කසාදේ නවත්තන්න එයාගේ කෙල්ලව එක්කගෙන ආව නේද කියලා. ඊට පස්සේ සූර්යා අදිතිට තවත් තේරුම් කරලා දෙනවා. ඉදයාගේ හිතේ වෙන කෙනෙක් ඉන්නවා. ප්ලේන් එකේ පැය 16කට වඩා එයාගේ සම්පූර්ණ කතාවම ඇහුවා. එයා ආදරය කරපු කෙල්ලට ආදරය කියන අවුරුදු 20ක් මදි වුණා. ඊට පස්සේ ඔයාට ආදරය කළ ඔයාට ආදරය කියන අවුරුදු කීයක් යයිද කියලා. ඔයාම හිතලා බලන්න. ඒක අහලා අදිතිටත් තේරෙනවා ඉදයාගේ අතීත ආදරේ හිතේ තියාගෙන තමව කසාද බැන්දොත් දෙන්නම සතුටින් ඉන්නේ නෑ කියලා. ටියුෂන් ක්ලාස් එකේ නැති වුණ එක ආයෙ හම්බුණා නේද ගගා ජුජු විහිළු කරනවා. ඒත් කෙලින්ම ඉදයා අහනවා
අක්කා කෝ කියලා. ෂා ඔයා හොයාගත්තනේ කියලා සමයුක්තා hina වෙනවා. ජුජු අහනවා මොකද්ද බං ඔබ අක්කා කියන්නේ මොකද්ද මෙතන වෙන්නේ කියලා. එතකොට කට්ටිය අහනවා ඔයා සෑම් නෙවෙයිද කියලා. සමයුක්තා නෑ කියනවා. සූර්යා ආවම යාළුවා කියනවා සර් ඔයා අපිට පුදුම සර්ප්‍රයිස් එකක් තමයි දුන්නේ කියලා. සූර්යා කියනවා පැය දෙකට මේ කෙල්ලව තමයි හොයාගන්න පුළුවන් වුනේ. කසාදේ නැවතුණානේ කොහොම හරි. ඒක දැනගත්තම ඉදයාගේ මාමා ඔළුව අත තියාගෙන කියනවා අනේ දෙයියනේ මාව මුන්ගෙන් බේරගන්න කියලා කෑ ගහනවා. සූර්යා කියනවා අතාරින්න මාමේ පාර්ට් 2 වලින් බලමු කියලා. සංයුක්ත වීඩියෝ කෝල් එකක් අරන් සෑම්ට බයිනවා. "ඒයි මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ? මම ඔයාට කිව්වනේ. එයා හොඳ කොල්ලෙක්." සෑම් කියනවා "ඔයා නිකන් ඉන්න මං දන්නවා." සංයුක්ත කියනවා "අපි හැමෝම එයාට කැමතියි. ඔයා මොකද්ද තීරණය කියලා කියන්න." එතකොට යාළුවෝ ටිකක් දෙනවා. ලාඩු කියනවා "ඒයි රඟපෑව ඇති. ඔයාලා දෙන්න නිව්යෝර්ක් එකේ කරපු දේවල් අපි දැක්කා. ඒකට සින්දු කියලාත් තියෙනවා. දැනුත් එයාම ඇවිල්ලා කියන්න ඕනේද? එයාම එන්න ඕනේද?" සෑම් කෝල් එකෙන් කියනවා "ඕ හැමෝම මෙතනද ඉන්නේ. ඇවිල්ලා මගේ මූණ බලලා කියපු දේ. මම හැමදාම අමතක කරන්නම්" කියලා. යාළුවා කියන සෑම් ඉදයාට ආදරේ කියලා අපි හැමෝම දන්නවා. සෑම් කියනවා ඉදයා ඇරෙන්න හැමෝම මට කියනවා ඉදයා මට ආදරේ කියලා. දැනුත් එයාට කියන්න බැරිද? සෑම් වීඩියෝ කෝල් එකෙන් කියනවා එයා එතන නේද ඉන්නේ. ඇවිල්ලා මගේ මූණ බලලා කියපු දේ. මම හැමදාම අමතක කරනවා. යාළුවා කියනවා මචං ඉදයා කෝල් එක තව තප්පර 40කින් කට් වෙනවා. තියටර් එකේ ලයිට් ඔන් කරලත් ඇති. ෆිල්ම් එකේ වැඩ කරපු වගේ නම් ටිකක් යනවා. හැමෝම නැගිටලා යන්න ලෑස්ති වෙන්නේ. කියපම් බං. ඉදයා ලැජ්ජාවෙන් බයෙන් පැකිලෙද්ද යාළුවා කියනවා මෙයාට අන්තිම වෙනකන් ධෛර්යය එන්නේ ඔයා නැගිටලා යන්න කියලා. එතකොටම ඉදයා ගැඹුරු හුස්මක් අරගෙන තමන්ගේ මුළු ධෛර්යයම එකතු කරගෙන සෑම් දිහා බලලා සෑම් මම කියලා කියන හදනවත් එක්කම චිත්‍රපටය එතනින් නිමාවටපත් වෙනවා. සමහර ආදර කතා එකතු වෙලා අවසන් වෙන්නේ ඒත් ඒකෙන් ඒ ආදරේ වටිනාකම අඩු වෙන්නෙත් නෑ. ඉදයම් මුරලි අපිට මතක් කරලා දෙන්නේ සමහර වෙලාවට ජීවිතේ ලොකුම පරාජය ආදරේ නැතිවීමම නෙමෙයි. හිතේ තිබුණු දේ කවදාවත් කියා ගන්න බැරි වීමයි. මේ චිත්‍රපටයේ සම්පූර්ණ නැති බව හිතන තැන් තියෙනවා. ඒත් ඒ අසම්පූර්ණ හැඟීමම තමයි මේ කතාවේ සැබෑ අවසානය. ඔයාටත් කියා ගන්න බැරි වෙච්ච ආදරයක් තියෙනවද? එහෙනම් ඔයාටත් මේක වෙනස්ම හැඟීමක් විදියට දැනෙයි. මේ කතාව පාර්ට් 2ත් බලන්න අපේ channel එක subscribe කරලා bell icon එක ටික් කරලම තියාගන්න. ඉතින් තවත් වෙනස්ම movie review එකකින් හම්බ වෙමු. අපේ channel එක subscribe කරලා මේ ගමන දිගටම අපිත් එක්ක යන්න එකතු වෙන්න. ඔයාගේ එක subscribe එකක් තමයි අපිට තවත් හොඳ වීඩියෝ එකක් ගෙන ලොකු ශක්තියක් වෙන්නේ. ඉතින් අදට යන්න මතක් කරලා like කරලා share කරලා comment එකකුත් දාන්න.